රයිට් අයිබෝන් හැමෝටම අපි වැඩේ පටන් ගමු. මට මෙසේජ් එකක් දාන්න ඔයාලට පැහැදිලිව ඇහෙනවද කියන එක. රයිට් අපි අකුරු ටික ගැන තමයි මේ දවස්වල මේ සඳුදා තියෙන ලෙසන් එකෙන් ඉගෙන ගමින් ඉන්නේ. අපේ A to Z පාඨමාලාවට අදාළව අපි කරන අකුරු පාඩම අකුරු කියවන්න, ඒ කියන්නේ වචන ගලපලා නේද, අකුරු ගලපලා වචන කියවන්න අපි කියලා දෙනවා. ඒකට ලස්සන ක්‍රමවේදයක් අපේ A to Z බුක් එක හරහා තමයි අපි ඒක කරන්නේ. මේ වෙද්දි අපේ මේකට අදාළව එක ලෙසන් එකක් අපි කරා. ඔයාලට මතක ඇති මේ අකුරු වල ශබ්ද ටික ගැන අපි කතා කරා. විශේෂයෙන්ම වවල් අකුරු ටිකේ, ඒ කියන්නේ ස්වර අක්ෂර ටිකේ තියෙන ශබ්ද ටික ගැන අපි කතා කරා. අපි මේක එතකොට දෙවනි පාඩම තමයි ඇත්තටම වෙන්නේ. පළවෙනි පාඩම විදිහට තියෙන්නේ අපි පළවෙනි පාඩම දෙපාරක් වගේ කරා කට්ටියට මග ඇරුම් නිසා. අකුරු ගැන අපි මීට කලින් සතියේ ගිය සතියේ සඳුදා කරපු ලෙසන් එක බලාගත්තා නම් ඔයාට හොඳටම අදහසක් ගන්න පුළුවන් මේ අකුරු ගැන කතාව. හරි? right. අපි අද දවසේ තවත් අකුරු ටිකක් ගැන කතා කරලා වචන ටික හදන එකට එමු. අපි අද කතා කරන්නේ මේ අකුරු දෙකක් එකතු වෙලා, අකුරු යුගලයක් එකතු වෙලා හැදෙන ශබ්ද ටික ගැන තමයි මුලින්ම කියලා දෙන්නේ. දැනට අපි දන්නවා ස්වර අකුරු වල තියෙන ශබ්ද ටික මොනවද කියලා නේ. ඒ අකුරට තිබුණා ඈ කියන ශබ්දය, බැට් කියනකොට තියෙන ශබ්දය, ඈ කියන ශබ්දය. ඊට පස්සේ මෑන් කියන වෙලාවේ තියෙන ඈ කියන ශබ්දය. ඊට පස්සේ කා කියනකොට තියෙන ආ කියන ශබ්දය. කේක් කියනකොට තියෙන ඒ කියන ශබ්දය. බෝල් කියනකොට ඕ කියන ශබ්දය. අගෝ කියනකොට කියන ශබ්දය. ඔය විදිහට ඒ අකුරට ශබ්ද 6ක් අපිට මුණ ගැසුණා. ඒ වගේම ඊ අකුරට අපිට හම්බුණා එග් කියනකොට එ කියන ශබ්දය. ඒ කියනකොට ඒ කියන ශබ්දය. ඉංග්ලන්ඩ් කියලා කියන වෙලාවේ ඊ අකුරක් තියෙනවනේ. ඒ ඊ අකුරෙන් අපිට කියවෙන්නේ යි කියන ශබ්දය. ඊට පස්සේ ඊට් කියලා ගන්න වෙලාවේ ඊ අකුරක් තියෙනවනේ. ඒ ඊ අකුරෙන් එන්නේ ඊ කියන ශබ්දය. සහ නිහඬ ඊ. එහෙම නැත්නම් අපි ඔකට කියුවා මැජික් කී එක කියලා. මැජික් කී. දැන් මේක් කියන වචනය ගත්තොත් මේක් කියන වචනේ අග තියෙන ඊ අකුර ශබ්ද වෙන්නේ නැහැ. හරි? ඒකට අපි කියුවේ මැජික් කී කියලා. ඊට පස්සේ අයි අකුරේ ශබ්ද විදිහට අපි ගත්තේ අයි අකුරේ ශබ්ද ඉන්ක් කියලා කියන වෙලාවට යි කියන ශබ්දය. පොලිස් කියලා කියනකොට එතන තියෙන අයි අකුර ශබ්ද වෙන්නේ ඊවි කියලා. ඊට පස්සේ අයිස් කියනකොට එතන අයි අකුර ශබ්ද වෙන්නේ අයි කියලා. බර්ඩ් කියලා කියනකොට එතන තියෙන අයි අකුර ශබ්ද වෙන්නේ කියලා. බර්ඩ්. රයිට්? ඒ වගේම ඕ අකුරේ ශබ්ද පහක් අපිට හම්බ වුණා. ඔන් කියනකොට ඔ කියන ශබ්දය.
open කියනකොට o කියන ශබ්දය. sun කියනකොට son sun. ඒකේ o අකුරෙන් තියෙන්නේ a කියන ශබ්දය. ඊට පස්සේ do කියලා කියනකොට ඒකේ o අකුරෙන් තියෙන්නේ u කියන ශබ්දය. ඊට පස්සේ to කියලා කිව්වොත් හරි to කියලා කිව්වොත් නැත්නම් ඔය moon වගේ තැනකදී අන්න එතනදී double o එනවනේ. ආන් ඒ o අකුරේ ශබ්දය තියෙන්නේ u කියන ශබ්දය. ඊට පස්සේ u අකුරෙන් ගත්තොත් up කියන වෙලාවේ තියෙන a කියන ශබ්දය u අකුරෙන්. put කියලා කියනකොට u අකුරට u කියන ශබ්දය. rule කියලා කියනකොට එතන u අකුරට තියෙන්නේ u කියන ශබ්දය. unit කියනකොට එතනට u අකුරට තියෙන්නේ u. මම ඔක් කිව්වා u කියලා තමයි එන්නේ කියලා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා අපේ පහුගිය ලෙසන් එකේදී මේ ව්‍යංජන අක්ෂර 21 මේ ව්‍යංජන අක්ෂර 21ට හල් ශබ්දයක් තමයි තියෙන්නේ. b වලට ප්‍රධාන වශයෙන් උබ් කියන ශබ්දය. c වලට ප්‍රධාන වශයෙන් උක් කියන ශබ්දය. උක්. ඊට අමතරව ඉෂ් කියන ශබ්ද දෙකක් මේකට තියෙනවා. හල් ශබ්දය තමයි තියෙන්නේ. d අකුරට උඩ් කියන ශබ්දය. ඊට අමතරව උජ් කියන ශබ්දයක් ඒකේ තියෙනවා කියලා මම කිව්වා. f අකුරට උෆ් කියන ශබ්දය. g අකුරට උග් කියන ශබ්දය. ඊට අමතරව උජ් කියන ශබ්දයක් ඒකේ ගන්න අවස්ථා තියෙනවා. ඒජ් කියලා වගේ එන වෙලාවක. ඊට පස්සේ h අකුරට හයන්න හල් වුණාම එන ශබ්දය. j අකුරට හල් ජයන්නේ ශබ්දය. උජ් කියන ශබ්දය. k අකුරට හල් කයන්නේ ශබ්දය. උක්. l අකුරට හල් ලයන්නේ ශබ්දය. ල්. m අකුරට හල් මයන්නේ ශබ්දය. n අකුරට හල් නයන්නේ ශබ්දය. එහෙම නැත්නම් අර බිඳුව අපි යොදාගන්නේ අං කියලා කියනකොට එහෙම අන්න නේ සිංහල කියලා කියනකොට ඉංග්‍රීසි කියනකොට බෝලයක් තියෙන අන්න ඒකේ ශබ්දය n අකුරෙන් ගන්න. p අකුරෙන් up කියන ශබ්දය. q අකුරෙන් q කියන ශබ්දය. r අකුරෙන් r කියන ශබ්දය. s අකුරෙන් s ish. එහෙම නැත්නම් අර z අකුරේ අර z කියන ශබ්දය. t අකුරෙන් ut කියන ශබ්දය ගන්නවා. උච් කියන ශබ්දයක් ගන්නවා. උෂ් කියන ශබ්දයක් ගන්නවා. ශබ්ද තුන ප්‍රධාන වශයෙන් ut කියන එක. v අකුරෙන් හල් වයන්නේ ශබ්දය. w වලිනුත් හල් වයන්නේ ශබ්දය. ඊට පස්සේ x වලින් x කියන ශබ්දය සහ z අකුරේ ශබ්දය z කියන ශබ්දය. y අකුරෙන් යයන්න හල් වුණාම එන ශබ්දය i කියන ශබ්දය. ඊට අමතරව i කියන ශබ්දය. z අකුරෙන් ගැහෙන z කියන ශබ්දය. ඔය තමයි අපි කතා කරපු ටික. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ශබ්ද ටික මොනවද මේ digraphs and blends කියලා අපි මේ අකුරු යුගල් එකතු වෙලා. ඒකෙදි අද කතා කරනවා ශබ්ද කීපයක් ගැන. එකක් තමයි මේ ch අකුරු දෙක එකතු වෙලා. c සහ h කියන අකුරු දෙක එකතු වුනහම c සහ h කියන අකුරු දෙක එකතු වුනහම ch මේ අකුරු දෙක එකතු වුනහම හැදෙන ශබ්ද. මේකෙදි අපි කතා කරනවා මේ උච් කියන ශබ්දය. උච්. දැන් chair කියලා කියනකොට එහෙම අපි පාවිච්චි කරන්නේ. children කියනකොට පාවිච්චි කරන්නේ. ch අකුරු දෙක තියෙනවනේ ඔය තැන. හරි? chair කියන තැන, children කියන තැන. එතනදී උච් ඡයන්න හල් වුනහම එන ශබ්දය තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ තව ශබ්ද තියෙනවා. ඒ තමයි ඔයාලට පේනවා දැන් ස්ක්‍රීන් එකේ උක් කියන ශබ්දය ගන්නත් මේක පාවිච්චි කරනවා. ස්කූල් කියන වචනය ගත්තොත් ස්කූල් කියන එකේදී මෙන්න මේ ch වලින් උක් කියන ශබ්දය තමයි ඇවිල්ලා තියෙන්නේ. උක් කියන ශබ්දය තමයි ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ch වලින්. හරිද? අපි ch වල ශබ්ද ගැන තමයි කතා කරන්නේ. ch කියන එකේ ශබ්ද ටික ගැන කතා කරන්නේ. chair කියලා කියනවා. එතනදී ch වල ශබ්දය උච් කියන ශබ්දය. ස්කූල් කියන එකේ ch වල ශබ්දය උක් කියන ශබ්දය. ඊට අමතරව මෙන්න මෙහෙම අපි මේකට කියන්නේ chef කියලා. chef උනාට ඕක ඇත්තටම උච්චාරණය කරද්දී chef නෙමෙයි. chef කියලා කියන්නේ chef. අපි කියන්නේ chef කියලා. මම chef කෙනෙක්. chef කෙනෙක් නෙමෙයි. ඒක මොකද්ද? chef.
අර සයන්න පයරු සයන්න තියෙන අන්න ඒකේ ශබ්දය ෂෙෆ් ෂෙෆ් කියලායි කියන්නේ. මෙන්න මෙතනදී ශබ්දය වෙන්නේ මෙන්න මේ කියන ශබ්දය. ෂෙෆ්. අපි කියන්නේ කොට චෙෆ් කියලානේ. චෙෆ් නෙමෙයි මොකද්ද? ෂෙෆ්. ෂෙෆ් කියන ශබ්දය තමයි තියෙන්නේ. ඔන්න CH වලට තියෙන ප්‍රධාන ශබ්ද තුන CH අකුරු දෙකෙන් හැදෙනවා උක් කියන ශබ්දය උක්. ඊට අමතරව උච් කියන ශබ්දය සහ උෂ් කියන ශබ්දය. CH වලින් ප්‍රධාන ශබ්ද තුනයි. ඔයාලත් මේවා පොඩ්ඩක් නෝට් කරගන්න. නෝට් එක තියෙනවා PDF එකේ print out එක ගත්ත එක තියෙනවා. නමුත් මේ විදිහට පොඩි නෝට් එකක් දාගන්න. ඒතර ඔයාලට මේක ඔළුවට යනවනේ. හරිද? උක් කියන ශබ්දය තියෙනවා. උච් කියන ශබ්දය තියෙනවා. උෂ් කියන ශබ්දය තියෙනවා. උෂ් කියන ශබ්දය තියෙනවා. right? කියන ශබ්දය උක් උච් ඔය සමා CH වල තියෙන ශබ්ද CH වල තියෙන ශබ්ද ඊට පස්සේ ඔය වගේ අකුරු දෙකක් යොදා ගන්න අවස්ථා මේවා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා නමුත් මේ ටික අංග සම්පූර්ණ ඔයාලට කියලා දෙන එක තමයි මේක කරන්නේ ඊළඟට මේ SH එකතු වුනහම SH එකතු වුනහම මෙතනදී අපි ගන්නෙ මේ ඉෂ් කියන ශබ්දය ඉෂ් ඉෂ් දැන් ship කියලා වචනයක් ගත්තොත් එහෙම අපි නැවට කියන වචනය නේ ship කියලා වචනයක් ගත්තොත් මෙතනදී ඉෂ් කියන ශබ්දය තමයි තියෙන්නේ ඉෂ් මේ I අකුරෙන් I කියන ශබ්දය මේ P අකුරෙන් up කියන ශබ්දය ඇවිල්ලා තමයි මේ වචනය ship කියලා හැදිලා තියෙන්නේ ship ship කියන එක හැදිලා තියෙන්නේ අන්න එහෙම මෙන්න මේ SH අකුරු දෙක එකතු වුනහම හැදෙන ශබ්දය හරි ඔයාලට මේවා වැදගත් වෙන්නේ අපි වචන කියවන්න ගියාම මම මේක ඇත්තටම ලොකුවටම මේ ගැටලුවක් තියෙනවා කියලා දැක්කේ මම Facebook එකට දානකොට මේ lessons දානකොට මම ගොඩාක් වෙලාවට වාක්‍ය 50 සෙට් තමයි දාන්නේ වාක්‍ය 50 සෙට් දානකොට ගොඩාක් අය කියනවා මේ සර් පුළුවන් නම් සිංහල උච්චාරණයක් දාන්න කියලා. ඉතින් සිංහල උච්චාරණය දාන්න කියන්නේ ඇයි? සිංහල උච්චාරණය දාන්න කියලා කියන්නේ මේක ඉංග්‍රීසි වලින් උච්චාරණය කරගන්න බැරි හින්දා. නේද? ගොඩාක් අයට ඒ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ දන්නවා අකුරු දන්නේ නැතුව නෙමෙයි. නමුත් මේක අංග සම්පූර්ණම ඕන වචනයක් කියවන්න පුළුවන් මට්ටමකට අපි ඒකේ නොලෙජ් එක හදාගෙන නැහැ. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ප්‍රධාන ශබ්ද 44 නොදන්නාකම. ඉංග්‍රීසි අකුරු 26ක් තිබ්බට මේක මේ 26 එකතු වෙලා හැදෙන ප්‍රධාන ශබ්ද 44ක් තියෙනවා. ඊට පස්සේ අනු ශබ්දත් තව තියෙනවා. ඉතින් අන්න ওই ශබ්ද ගැන අවබෝධයක් නැති නිසා තමයි අපිට මේක අපිට හරියටම අල්ලගන්න බැරි වෙලා තියෙන්නේ. හරි මේ ටික අපිට හරියටම අල්ලගන්න බැරි වෙලාම තියෙන ඔන්න ඔය හේතුව හින්දා. ඒ කියන්නේ අපිට මේ ශබ්ද ගැන අදහසක් නැහැ. හරි අපි ශබ්ද අහලා තියෙනවා. නමුත් මේ ශබ්ද ගැන හරියටම දන්නේ නැහැ. දැන් මේ අපි A to Z කියන මේ පොත නිර්මාණය කරේ. හරි මම දැක්කා පොතට ගොඩාක් අය ඉල්ලලක් තිබුණා. පොත දැන් වැඩ ටික යනවා මම ලබන සතිය වගේ වෙනකොට ඔයාලට පොත් ටික දෙන්න පුළුවන්. හරි. එතකොට මේ පොත හරහා අපි උත්සාහ කරන්නේ මේ කියවීමේ ගැටලු තියෙන අයට සම්පූර්ණ අංග සම්පූර්ණ නොලෙජ් එකක් දෙන්න. මේ පොත ඔයාගේ අතේ පරිහරණය කරන අතරේ මේ මොකද්ද අපි මෙතනින් මේ ලෙසන් එක ඔයාට උගන්වනවා. හරිද? මේ ලෙසන් එක උගන්වනවා. එතකොට මේ පොත ගන්න බැරි අයට PDF ටික අරගෙන print out ගන්නත් පුළුවන්. පොතේ වැඩ ටික දැන් අවසන් වෙගෙන යනවා. එතකොට ඔයාලට ලබන සතිය වෙනකොට මම ඒකේ විස්තර ටික කියන්නම් groups හරහා දැනුවත් කරන්න. ඒ වගේ මිල ගණන් කොහොමද ගෙන්න ගන්නෙ? තැපෑලෙන් තමයි අපි එවන්නේ. පිට රටවල් වල ඉන්න අයට නම් අපිට පොත එවන්න ක්‍රමයක් නැහැ. ඔයාලා මොකක් හරි ක්‍රමයක් හදාගත්තොත් ඔයාලගේ ගෙදරට අපිට එවන්න පුළුවන් පොත. මෙහි ලංකාවේ කවුරු හරි ඉන්නවනේ. එතනට ගෙන්නගෙන ඔයාලා මොනවා හරි ලංකාවෙන් දේවල් ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයට ඔයාලා ගෙදර හරහා ඒක ගෙන්නගෙන අපි ගෙදරට එවලා දෙන්නම් පෝස්ට් එකේ. හරි? මේක තමයි ඉෂ් කියන ශබ්දය. ඉෂ් මේ අංග සම්පූර්ණ දැනුමක් දෙන්න තමයි අපි මේ අකුරු ගැන මේ අදහස යන්නේ. ඊට අමතරව අපේ දැන් ප්‍රෝග්‍රෑම්ස් කීපයක් යනවානේ. දින 27 වැඩසටහනක් යනවා. මේ දවස්වල මේ වැඩේ පටන් අරගෙන යනවා. දින 27 පාඨමාලාවේදී අපි කරන්නේ
දින 27ක් ඇතුළත මූලික කතනය හදලා දෙන එක. බේසික් ස්පීකින් එක හදලා දෙන එක. එතකොට දැනට අපි ඒක පටන් අරගෙන දවස් කීපයක් වෙනවා. එතකොට දැන් මේ අලුතෙන් පටන් ගත්ත කණ්ඩායමේ ඒගොල්ලෝ මේ වෙනකොට ප්‍රැක්ටිස් ටික කරගෙන යනවා ගෲප්ස් ඇතුලේ. ඒක එහෙම යනවා. ඊට අමතරව අපේ මාස 3 කෝස් එකේ අයට මේ ලෙසන් එකට අමතරව අකුරු ලෙසන් එකට අමතරව තව අපි මූට්ටු පද කියලා වෙනම ලෙසන් සෙට් එකක් යනවා මේ වාක්‍ය නිර්මාණය කරන විදිහට අලුත් ටෙක්නික් එකකට වෙනස් ක්‍රමයකට ඊටත් අමතරව අපේ ග්‍රැමර් ලෙසන්ස් 12ක් අපි දීලා තියෙනවා ඔහොම වැඩ කටයුතු ගොඩාක් එකට එකතු වෙලා තමයි මේ වැඩේ යන්නේ මොකද ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන නම් මේ එක දෙයක් විතරක් ඉගෙනගෙන බෑ අපි ඒකයි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කීපයක් හදලා මේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම බ්ලෙන්ඩ් කරලා ඔයාලට දෙන්නේ ප්‍රැක්ටිස් එකක් අපේ යනවා ඉන්පුට් ප්‍රැක්ටිස් අවුට්පුට් ප්‍රැක්ටිස් මම මේ අපේ හැමෝටම අවස්ථාව දුන්නා අපේ තියෙන හැම ගෲප් එකකටම ජොයින් වෙන්න ප්‍රැක්ටිස් කරන්න කාට හරි කෙනෙක්ට ඒ අවස්ථාව හම්බෙලා නැත්නම් ඒ ඔයාගේ පැත්තේ තියෙන ගැටලුවක් ඒ කියන්නේ ඔයා ගෲප් එකට දාපු ලින්ක් එකකින් ඇවිල්ලා නැති ප්‍රශ්නයක් තියෙනවා හැමෝටම අපි ගෲප් වලට ලින්ක්ස් දාලා තියෙනවා ඒ කියන්නේ මුදල් ගෙවලා ලියාපදිංචි වෙච්ච හැමෝටම ප්‍රැක්ටිස් ගෲප් ටික හම්බ වෙලා තියෙනවා හරි ප්‍රැක්ටිස් ගෲප් ටික හම්බ වෙලා තියෙනවා එතකොට අපි දැනට යන පාඨමාලා වලට අමතරව අපි ඉදිරියේදී පටන් ගන්න පාඨමාලා වලට අලුතෙන් සම්බන්ධ වෙන අයට එන්න පුළුවන්. මේවා බලාගෙන ඉගෙන ගන්න. හරිද? අපි බලමු ඊළඟ අකුරු දෙක එකතු වෙලා හැදෙන ශබ්දය මොකක්ද කියලා. ඊට පස්සේ P සහ H අකුරු දෙක එකතු වෙනවා. PH. PH කියන ශබ්දයේ අකුරු දෙක එකතු වෙලා හැදෙන්නේ උෆ් කියන ශබ්දය. උෆ්. අර F අකුරේ ශබ්දය තමයි මේකෙන් හැදෙන්නේ. හරි? F අකුරේ ශබ්දය තමයි මේකෙන් හැදෙන්නේ. දැන් අපි ෆෝන් කියලා ලියනකොට මේකෙදි මේ PH කියන මේ අකුරු දෙකෙන් හැදිලා තියෙන මේ F කියන ශබ්දය. හරිද? F කියන ශබ්දය. අර F අකුරේ ශබ්දයක් ඕකනේ. F කියන්නේ vowel sound එකක් නෙමෙයිනේ. vowel අක්ෂරයක් නෙමෙයිනේ. ඒක ව්‍යංජන අක්ෂරයක් නැත්නම් consonant letter එකක්. අන්නේ consonant letter එකේ තියෙන ශබ්දයම තමයි මේ PH අකුරු දෙක හැදුනහම එකතු වුනහම එන්නේ. හරිද? ඒතකොට එකම ශබ්දය. ඒකට සංකේත ක්‍රම දෙකක්. මේ උෆ් කියන ශබ්දය ගන්න මේ F අකුරක් පාවිච්චි කරනවා. හරිද? හැබැයි මෙතනදී අපිට මේක F මෙහෙම ලියන්න බෑ. හරි මේවට හේතු තියෙනවා. ෆෝන් කියලා මෙහෙම ලියන්නේ නැහැ. මේ ක්‍රමයටම තමයි ලියන්නේ. දුරකථනයට කියන එක මෙහෙම ලියන්නේ නැහැ. මේකෙනුත් ඒ ශබ්දය එනවා තමයි. හරි? ඒවා ලියන තැන් මොනවද කියන එක අපි මේ අකුරු ගැන සම්පූර්ණ විස්තරයක් ওই පොතේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ওই PDF එකෙන් එවලා තියෙන්නේ ඔය පොතේ පරිච්ඡේද 10න් පළවෙනි පරිච්ඡේදය විතරයි. හරි? ඔය පොතේ ඔයාලට හම්බෙලා තියෙන ඔය PDF එකේ දැනට හම්බෙලා තියෙන පළවෙනි පරිච්ඡේදය විතරයි. හරි? ඔක ඇක්ටිවිටීස් ගොඩාක් එක්ක යන පොතක්. මහා ලොකු පොතක් නෙමෙයි. හරිද? නමුත් ඕකේ අන්තර්ගතය ලොකු දෙයක්. ඒකෙදි මේ හැම එකකම නීති ටික කතා කරලා තියෙනවා. මම මේ ක්ලාස් එකේ යන අතරේ මේ ලෙසන්ස් වල මේ නීති ටික ඔයාලට උගන්වනවා. හරි? මෙතනින් උගන්ව ගන්න පොත පරිහරණය කරලා ඒ ටික ඔලුවට දාගන්න. මොකද මේ ටික ගොඩාක් වැදගත්. හරිද? ඔන්න එතකොට ඒක හරි. ඊට පස්සේ අපිට තව තියෙනවා මොකද්ද? TH කියන එකෙන්. TH අකුරු දෙක එකතු වෙලා හැදෙන එකෙන් TH කියන එකෙන් හැදෙනවා. TH වලින් උත් කියන ශබ්දයක් දෙනවා. උත් කියන ශබ්දය PH එකතු වුනහම මේ උත් කියන ශබ්දයක් එනවා. උත් කියන ශබ්දයක් එනවා. දැන් think කිව්වොත් මෙතනදී උත් කියන ශබ්දය තමයි තියෙන්නේ. උත් මේක ඊ මේක මේක උක්. දැන් ඔයාලට ගලප ගන්න පුළුවන් මේ වචනේ හැදෙන විදිය මේ උත් ඊ උක් think මෙහෙම තමයි මේක හැදෙන්නේ. මේ වචනේ හැදෙන්නේ එහෙම. මේ අකුරු ටිකේ ශබ්ද ටික දැනගත්තට පස්සේ ඔයාලට පේනවා ඕන වචනයක් උච්චාරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක මෙහෙම ගත්තොත් මේක අපි කියන්නේ this. මේ වෙලාවේ මේක this නෙමෙයි. මෙතන තියෙන්නේ උත් කියන ශබ්දය නෙමෙයි. මෙතන දැන් තියෙන්නේ උත් කියන ශබ්දය. උත් ඊට පස්සේ ඊ ඊට පස්සේ ස්. එතන මොකක්ද? this. මෙතනදී TH වලින් උත් කියන ශබ්දය එනවා. මෙතනදී TH වලින් උත් කියන ශබ්දය එනවා. මේ බලන්නකෝ. මෙන්න මේවා නිසා තමයි සමහර වෙලාවට අපිට උච්චාරණය කරගන්න ගියාට පස්සේ ගැටලු ඇති වෙන්නේ. මොකද එකම ශබ්දය නෙමෙයි තියෙන්නේ නමුත් අකුරු එකමයි. එකම අකුරු යොදාගෙන ශබ්ද දෙකක් ඉංග්‍රීසි වල යොදාගෙන තියෙනවා. සමහර ලාට එකම අකුරු යොදාගෙන ශබ්ද තුනක් යොදාගෙන තියෙනවා. සහ
එකම ශබ්දය ගන්න විවිධ අකුරු යොදාගෙන තියෙනවා. මෙන්න මේ පටලැවිල්ල තමයි අපි ලියා ගන්න ඕන. හරිද? ඔය පටලැවිල්ල තමයි අපි ඔය A to Z පොතෙන් කරලා දෙන්නේ. A to Z පොතෙන් මේ කරන lessons හරහා සහ ඔය පොත පරිහරණයෙන් ඔයාට ගන්න පුළුවන් හැකියාව අන්න ඕක. හරි? මොනවද? මේ අකුරු එකම යෙදිලා ශබ්ද වෙනස් වීම සහ එකම ශබ්දයට අකුරු වෙනස් වීම. හරි? ඔන්න ඔතන තමයි අපි පටලැවෙන තැන. එහෙම නැති අකුරුත් තියෙනවා. ඒ අකුරට එක ශබ්දයයි තියෙන්නේ. හරි? ඒ ශබ්දෙට එක අකුරයි තියෙන්නේ. එහෙම තැනුත් තියෙනවා, මෙහෙම තැනුත් තියෙනවා. මේවට අමතරව තව කාරණාවක් තියෙනවා. හරි? මේක ටිකක් ලොකු වැඩක්. මේක මේ චුට්ටි ලේසි වැඩක් නෙමෙයි. හරිද? ලේසි තමයි මේ ක්‍රමයට. වෙන විදිහකට ඉගෙන ගන්න ගියොත් මේවා ෆොනටික් සිම්බල්ස් එක ඉගෙන ගන්න ගියොත් මුලින්ම මේක ටිකක් අමාරුයි. හරි? ඇත්තටම හරිම ක්‍රමයේ ෆොනටික් සිම්බල් කරා ඉගෙන ගන්න එක තමයි. ෆොනටික් සිම්බල්ස් ඒ ෆොනටික් ලෙටර්ස් එක්ක ඒ අකුරුත් එක්ක ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබෙට් කියලා එකක් තියෙනවා IPA කියලා. ඒ හරහා ඉගෙන ගන්න එක තමයි මේකේ හරිම ක්‍රමය. නමුත් මුල ඉඳන් යන කෙනෙක්ට මේ ක්‍රමයට මේක අල්ලගත්තොත් අතෙන්ට අරක දකින්නකොටම තේරෙනවා මේකනේ මේ කියන්නේ කියලා. හරි? මේකේ මේ හරහා එතෙන්ට යන්න. නිවැරදි උච්චාරණයට යනකොට දැන් මෙතන ඇත්තටම TH වලට අපි උත් කියලා කිව්වට ෆොනටික්ස් වලදී ඕකේ තව ශබ්දය පොඩ්ඩක් ෂාර්ප් වෙනවා. හරිද? ෆොනටික් සිම්බල් එකේදී මේ TH වලට තියෙන සිම්බල් එක මෙන්න මෙහෙම එකක්. මේ අර තීටා කියලා ගන්න. එතකොට ඕක ඇත්තටම උත් නෙමෙයි. ඕක උත් නෙමෙයි. මෙහෙම શબ્දයක් එන්නේ think. අපි කියන්නේ think කියලානේ. think කිව්වට ඕක හරියම උච්චාරණයට ෆොනටික්ස් වලින් ඕක ගන්නකොට think. අපි දැන් with කියන වචනේ ගත්තොත් එහෙම. දැන් මෙහෙම with කියන වචනේ ගත්තොත් එහෙම මෙතන th තියෙනවනේ. මෙතනදී දැන් අපි ඉගෙන ගන්න මේක හල් තයන්න කියලා. කිසි ගැටලුවක් නැහැ දැනට. with කියලා අපි ඕක කියනවා. නමුත් අපි මේක ෆොනටික්ස් හරහා ඔයාට ඉස්සරහට ඉගෙන ගන්නකොට මේක උත්ම නෙමෙයි කියලා පොඩි නිකන් ඒක මේ ලියලා පෙන්නන්න බෑ ඒ ශබ්දය සිංහල අකුරු වලින්. ඒ ශබ්දය සිංහල අකුරු වලින් ලියලා පෙන්නන්න බෑ. හරි හොඳට මතක තියාගන්න. මේකේ පොඩි කතන්දරයක් තියෙනවා. මේ අපි සිංහල අකුරු වලින් මේ ශබ්දය ගලප ගන්න විදිහ සිංහල අකුරට සාපේක්ෂ શબ્දයක් අපි ළඟ තියෙනවනේ. ඒ શબ્දය තමයි අපි ගන්නෙ. නමුත් සැබෑම සුද්දෙක් උච්චාරණය කරනකොට ඕක තව වෙනස් වෙනවා. පොඩ්ඩක් තව ෂාර්ප් වෙනවා. ඒවා සිංහලෙන් ලියන්න බෑ. එහෙම සිංහලෙන් ලියන්න පුළුවන් නම් ඉතින් ඔය ෆොනටික් ඇල්ෆබෙට් වගේ එකක් බිහි වෙන්නෙත් නෑ මේ ලෝකෙට. මොකද මේ ලෝකේ තවත් භාෂාවක ශබ්ද වෙනත් භාෂාවක අකුරු වලින් ප්‍රකාශ කරන්න හරි අමාරුයි. මේ අපි කරාට අපි දැන් මොකද්ද මේ කරන්නේ? ඉංග්‍රීසි භාෂාවේ තියෙන ශබ්ද ටික සිංහල අක්ෂර වලින් නිරූපණය කරලා පෙන්නනවා. සමහර ඒවාට පුළුවන්. නමුත් සමහර ඒවාට බෑ. ඒ නිසා සම්මතව ලෝකෙම හදාගෙන තියෙනවා ෆොනටික් ඇල්ෆබෙට් කියලා එකක්. ඒ ඇල්ෆබෙට් එකේ තියෙන අකුරු වලින් මේ ලෝකේ තියෙන ඕනම භාෂාවක શબ્දයක් නිරූපණය කළ හැකියි. අන්න ඔය විදිහට තමයි මේ ෆොනටික් ඇල්ෆබෙට් නැත්නම් ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබෙට් කියන එක නිර්මාණය වෙන්නේ. හරිද? මොකද්ද අවශ්‍යතාවය? වෙනත් භාෂාවක શબ્දයක් පොදු අක්ෂරයකින් නිරූපණය කර ගැනීම. මොකද නැත්නම් අපි අර එක එක භාෂාවේ තියෙන අකුරු ඔක්කොම ඉගෙන ගන්න වෙනවනේ. හරි? ඒ වචනේ කියවන්න අපිට මේ භාෂාවේ අනිත් භාෂා ඔක්කොගේම අකුරු ඉගෙන ගන්න වෙනවා. ලියලා තියෙන එකක් කියව ගන්න. හැබැයි ෆොනටික් ඇල්ෆබෙට් එක ඉගෙන ගත්තම අපිට යම් වචනයක ෆොනටික් ප්‍රොනන්සියේෂන් එක දුන්නොත් හරි ෆොනටික් ප්‍රොනන්සියේෂන් එක දුන්නොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ෆොනටික් શબ્ද ටික මේ ලෝකේ තියෙන ඕනම භාෂාවක් දෙමළද සිංහලද උර්දුද හින්දිද ඕනම භාෂාවක තියෙන શબ્දයක් ෆොනටික් අක්ෂර වලින් නිරූපණය කරන්න පුළුවන්. ඒතර මේක මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරිද? මේ කරන්නේ ඒ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඇත්තටම. මේ කරන්නේ ඔයාව මේකේ මූලික තැනදී. හරි? ඔයාට මේ භාෂාව ගැන යම් අවබෝධයක් දෙන එක තමයි මේ කරන්නේ. හරි? යම් අවබෝධයක් දෙන එක තමයි කරන්නේ. එතකොට මෙතනින් හැබැයි ලොකු කොටසක් කව වෙනවා. හරි 90%ක් විතරම කව වෙනවා. එතකොට සමහර වචනවල අර native pronunciation එක කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ස්වදේශිකයේ උච්චාරණය කරනකොට තියෙන අන්නේ උච්චාරණය. අන්න ඒක සමහර වචනවල චුට්ටක් මිස් වෙන්න පුළුවන්. මොකද ඒක මට සිංහලෙන් ලියලා පෙන්නන්න බැරි නිසා. සමහර શબ્ද ලියන්න බෑ. හරි? සමහර શબ્ද ලියන්න බෑ. අපි එතෙන්ට යන්. මම ඒ ගැන හැබැයි අපේ අර ওই දින 27 ප්‍රෝග්‍රෑම් එකේදී සහ අපේ මූලික කතනය කියන එකේදී මම ඒ ගැන උගන්වලා තියෙනවා. හරි මේ ලෙසන්ස් දින 27 ලෙසන් ටික බලනකොට ඒ ලෙසන්ස් ටික ලෙසන්ස් 10ක් දීලා තියෙනවා මම බේසික් ස්පීකින් එකට. අන්නේ ලෙසන්ස් 10 බලනකොට ඔයාලට පෙනේ මම ඒ શબ્ද ගැන කතා කරලා තියෙනවා. හරිද? එතන අපි ප්‍රැක්ටිස් කරන්නේ වාක්‍ය 250ක්. අන්නේ වාක්‍ය 250 මූලිකව අපිට කතා කරන්න අත්‍යවශ්‍ය වෙන වාක්‍ය. අන්න ඒ වාක්‍ය 250 ඇතුලේ මම ඒක ලස්සනට පැහැදිලි කරලා කියලා දෙනවා. නමුත් ටෝටලි ෆොනටික් ඇල්ෆබෙට් එක ගැන උගන්වලා නැහැ. ඉදිරියේදී ඔයාලට අවශ්‍යයි කිව්වොත් ඒකටත් අපි ලෙසන්ස් ටිකක් හදලා
මේ වගේම හදලා මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්නම්. ඒකටත් අදාළව ඒ ෆොනටික් වලින් මේක ශබ්ද කරන විදිහ ෆොනටික් ඇල්ෆබෙට් එකටත් අදාළව මම වෙනම පොතක් තව නිර්මාණය කරලා තියෙනවා. පොත් සෙට් එකක් තියෙනවා මගේ ළඟ. හරි. මේ තාම ඒවා ලියලා විතරයි print කරලා නැහැ. අවශ්‍ය වුණොත් ඔයාලට ඕනි කිව්වොත් මට මේ දේවල් හරි ගසලා දෙන්න පුළුවන්. හරි වාට ඒවා වැදගත් පොත් සෙට් එකක්ම තියෙනවා. හරි ඉංග්‍රීසි වල හැම කොටසම ආවරණය වෙන්න ලියපු පොත් සෙට් එකක් තියෙනවා. මේ මෑත කාලීනව තමයි මේ ටික වැඩ අවසන් කරගත්තේ. එතකොට ඔයා ගන්න දැනට මේක අල්ල ගන්නකො මේක අල්ලගත්තාම සෑහෙන කොටසක් ලිහෙනවා. හරි දැන් ඔයාලා සමහර මේක දන්නේ නැති කතාවක් නේ. දැන් මේක අපි කියලා උච්චාරණය කරනවා කියන එක දැන් මේ වචනේ කිව්වට කියනකොට වෙනවා. නමුත් මේ මොකද්ද වෙන තව શબ્දයක් කියලා මෙන්න මෙහෙම සිම්බල් එකකින් ගන්නවා කියන එක එහෙම අහලා නැහැ. හරි ඒක දැනට එහෙම තියාගන්න. එහෙම ඕනේ නැහැ. දැනට මේක think කියලා කියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. මේක this කියලා කියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. මේක with කියලා කියව ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. හරි අර මම කතා කළේ native speaker කෙනෙක්ගේ උච්චාරණය. සුද්දෙක් උච්චාරණය කරනකොට. හරි ඒ නිසා ඒකම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉංග්‍රීසි ටික මැනේජ් කරගන්න මේ උච්චාරණය හොඳටම ප්‍රමාණවත්. මෙහෙම කිව්වත් සුද්දෙක්ට තේරෙනවා. හරිද? සුද්දෙක් කියන කොටත් අපිට මේක තේරෙනවා. නමුත් අපි අරගන්නට හදාගත්තොත් එහෙම අපේ ස්පීකින් එක like a native speaker. අපේ native speaker කෙනෙක්ගේ වගේ මට්ටමට අපේ English pronunciation එක හැදෙනවා. right? ඒක වුණත් ගොඩක් වැදගත්. that is very important, right? when we are communicating with foreign people අපි වෙන රටවල් වල මිනිස්සුත් එක්ක communicate කරන වෙලාවට especially native speakers, right? අන්න ඒ වෙලාවට that is very important. ඒක හරිම වැදගත්. හරි ඒ නිසා ටික ටික යමු. ඊළඟ එක මේ කියන වැදගත් පොයින්ට් ඔයාලා සටහන් කරගන්න. ඊළඟට N අකුරයි G අකුරයි. N අකුරයි G අකුරයි. NG. හරි NG අකුරු දෙක එකතු වුනහම මේකෙන් එන්නේ මෙන්න මේ අර බිඳුවේ ශබ්දය. හරි දැන් මේ උදාහරණයක් ගත්තොත් අපි මෙන්න මේක ගොඩක් අය කියන්නේ sing නෙමෙයි මේක is මේක i මේ අකුරු දෙකෙන් හැදෙන්නේ එතන මොකද්ද sing කියන්නේ මේක sing කරනවා කියලා කියන්නේ sing කරනවා g අකුර මෙතනදී ශබ්ද වෙන්නේ නැහැ ng ලියන අකුරු දෙක ලිව්වට මේ අකුරු දෙක ලිව්වට හරිද ඔයා sing කරා හොඳට sing කරා sing නෙමෙයි sing කියලා අර g අකුරේ ශබ්ද වෙන්නේ නැහැ හරි අකුරු දෙකම පාවිච්චි කරාට මෙන්න මේ බිඳුවේ ශබ්දය අර සිංහල කියනකොට ගන්න අන්නේ සිංහල කියනකොට ගන්න ඒ ශබ්දය තමයි මේ තියෙන්නේ. ඒතර මේක වෙන්නේ මොකද්ද? sing කරනවා. එයා හොඳට sing කරනවා. ලස්සනට sing කරා නේද ඊයා. sing කරනවා කියලා කියන්නේ සින්දු කියනවා කියන්නේ sing. හරි? මේ දේවල් දැනගන්න. මේක බලෙන් වෙහෙසක් දරලා G අකුර ප්‍රොනවුන්ස් කරන්න ඔයා උත්සාහ කරන්න එපා. right? පැහැදිලිද? සෙක් කරාට මේ ඔයාලට කොහොමද දන්නේ අපිට පුතටම වහිනවා. ඔයාලටත් වහිනවද? හරි? sing මම මේ දක්වා මේ අකුරු දෙකේ ඒවා කියපු ටික ඔයාලට තේරුණා නම් මට yes කියලා මැසේජ් එකක් දාන්න පුතාලා. මම මේ වෙනකම් මේ කියපු ටික තේරුණා නම් තේරුණා. මට විනාඩියක් දෙන්න.
හරි. බලමු ඊළඟ ශබ්දය NK එකතු වුණාම NK NK N අකුරයි K අකුරයි එකතු වුණාම හරිද මේක මෙන්න මේක මෙන්න මේ බිඳුවයි හල් කයන්නයි ශබ්දය තමයි තියෙන්නේ. දැන් අපි බෑන්ක් කියලා කියනකොට බෑන්ක් කියලා කියන වෙලාවේ මෙතන උඩු කියන ශබ්දය. මෙතන ඒ අකුරට ඔයාලට මතකනේ ඈ කියලා ශබ්දයක් ආවනේ. ඈ කියලා තාම මම ඇයි මෙතනදී ඈ කියන ශබ්දය ආවේ කියන එක ගැන කියලා දීලා නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න මේකෙන් එන්නේ කියන ශබ්දය. ඉන්ක්. හරි? මේ දෙක එකතු වුණාම කියන ශබ්දය. බැංක්. ඒ කියන්නේ අර මෙතන එන්න අකුරට හල් නයන්නේ ශබ්දය තියෙනවනේ. එන්න අකුරට හල් නයන්නේ ශබ්දය තියෙනවනේ. හල් නයන්නේ ශබ්දය නෙමෙයි මෙන්න මේ බිඳුවේ ශබ්දය. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. හරිද? අන් කියනවයි අං කියනවා. ශබ්ද දෙකක් නේ දැන්. මෙහෙම තිබ්බොත් එන ශබ්දයයි මෙහෙම තිබ්බොත් එන ශබ්දයයි නිකන් ඔයා හිතලා බලන්නකෝ. අන්න මේ ශබ්දය තමයි කියන්නේ. මේ ශබ්දය. හරි? ඈන්ක් බැංක් බැංක් නෙමෙයි බැංක් බැංක් නෙමෙයි. මෙතන මෙහෙම නෙමෙයි. හරිද? මේ එන්න අකුරෙන් හල් නයන්න K අකුරෙන් කයන්න කියලා ගත්තොත් එන ශබ්දය කියවලා බලන්න. බැංක් බැංක් නෙමෙයි බැංක්. මේ දෙකේ වෙනසක් ඔයාලට තේරෙන්න ඕන. බැංක් කියන එක එකයි බැංක් කියන එක එකයි. බැංක් මේ එතකොට මේ NK එක ළඟ තියෙනකොට මෙතන N වලට එන්නේ මෙන්න මේ බිඳුවේ ශබ්දය. මේ ශබ්දය තමයි එන්නේ. හරි? ඊළඟට WH වලින් මේ හල් වයන්නේ ශබ්දයක් දෙනවා. ඊට අමතරව මේ හයන්න හල්ලු නාම එන ශබ්දයක් දෙනවා. ඒකට අපිට ගන්න පුළුවන් උදාහරණ කොහොමද? දැන් what කියලා ගත්තොත් මේ වෙලාවේ හල් වයන්නේ ශබ්දය. ඒ වලින් අ කියන ශබ්දය, ඊ වලින් උත් කියන ශබ්දය. ඒ වල මෙතන ඈ කියන ශබ්දය නෙමෙයි අ කියන ශබ්දය තමයි අරන් තියෙන්නේ. what හරිද? ඇත්තටම ඔයාලට පස්සේ මේක හරියටම උච්චාරණය කරත් මේකේ ඔය ෆොනටික්ස් වලින් උච්චාරණය කරනකොට මේක අයන්න නෙමෙයි පොඩ්ඩක් ඔ ගතියට යනවා. what කියලා කියන්නේ what. අපි මේක what කියලා කිව්වට දැන් කමක් නැහැ. කියව ගන්න බැරි කෙනෙක් මේක what කියලා කියුවට ප්‍රශ්නයක් නැහැ. හරිද? නමුත් මේක සැබෑ උච්චාරණයට යනකොට වෙනසක් තියෙනවා. ඒකත් දැනගන්න. හරිද? දැන් අපි කෙනෙක්ගෙන් අහනකොට what is your name කියලා අහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕක real pronunciation එකට යනකොට what is your name? What is your name? What is your name? What is your name? අපි කියන්නේ what is your name? එහෙම කිව්වත් ඒක අවුල් ඉතින්. හරිම උච්චාරණය නෙමෙයිනේ. නමුත් කියව ගන්නව බැරි කෙනෙක් ඒ ගානට හරි කියව ගන්න පුළුවන් නම් ඒක තමයි පළවෙනි අදියර කියවීමේ. හරිද? මූලික මට්ටම. ඊට පස්සේ සමහර අකුරු වල තියෙන චූටි තැන් හදාගමු. එතකොට මෙතන ඒ අකුර වුණාට මේකේ ඇත්තටම මේ ඒ අකුරේ තියෙන ඔ කියන ශබ්දය තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මම ඒවා පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියන එක. ඉස්සරහට මම මේ එක අකුර අරගෙන අකුරෙන් අකුරට මේවට උදාහරණ කතා කරනවා. හරිද? අකුරෙන් අකුරට මේ වගේ උදාහරණ කතා කරනකොට ඔයාට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. රයිට්? ඒකත් එක්ක ඔයා පොතේ තියෙන ඇක්ටිවිටිස් ටික කරන්න. මේ පොතේ තියෙන ඇක්ටිවිටිස් ටික කරගෙන යනකොට ඔයාට මේ ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. මේක වෙනම වැඩක්. හරිද? ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ඇවිල්ලා මේ අකුරු ගැන ඉගෙන ගන්නවා කියනකොට ඒකත් අවම කතාවක්. හරි ඒක වෙනම වැඩක්. ඒක වෙන වැඩක්.
හරි. මේ පුතාලා මම මේ කරගෙන යන අතරේ හදිසි එකපාරට ක්ලාස් එක නතර කරන්නොත් එහෙම මොකුත් හිතන්න එපා මේ එළිය මුදටම වහිනවා අකුණු ගහ මේ මේ දැන් ගෙදරිමුත් කතා කරන්නේ තාම කරනවාද මේ කුණු ගහනව නේද කියලා මම කරනවා බලමු ඈ කරගෙන යන්න බැරි තරමට ගැටලුවක් આવුත් මම නතර කරනවා හරි මුදටම වහින මේ මේ ඩිවයිසස් එකනේ අපි වැඩ කරන්නේ එතකොට පොඩ්ඩක් එතන තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ මේක හරිනේ. අපි මේ අකුරු ටිකේ ශබ්ද ටිකවත් කියා ගන්න බලමු කොහොම හරි. මේකේ අනිත් ශබ්දය තමයි මෙන්න මේක. දැන් එහෙම ගත්තොත් අපි මේක හූ කියලා උච්චාරණය කරන්නේ. එතකොට මෙතන W මේකේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක. මේකේ හූ කියන ශබ්දය. හූ 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 කියන්නේ මේක. හූ right? මේ දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ හයන්න හල් වුණාම එන අකුරේ හරි අන්න ඒ ශබ්දය. එතකොට WH වලින් ওই ශබ්ද දෙකම තියෙනවා කියන එක මතක තියාගන්න. මේ වයන්න හල් වුණාම එන ශබ්දයක් තියෙනවා. හයන්න හල් වුණාම එන ශබ්දයක් තියෙනවා. මේ ශබ්ද දෙකම මේකෙන් තියෙනවා. හරි? ඔක තමයි ඔතන තියෙන කතාව. ඊට පස්සේ අපිට තියෙනවා CK අකුරු දෙක එකතු වෙනවා. CK අකුරු දෙක එකතු වුණාම එතනදී උක් කියන ශබ්දය තමයි ගන්න. එතකොට සමහර තැන්වල විතරයි මේක අරන් තියෙන්නේ. හරි? දැන් උදාහරණයක් විදිහට back කියන එක ගත්තොත් මෙතනදී CK අරන් තියෙනවා. හරිද? back කියන එක කොහොමද මේක උබ් මේක ඇ මෙතන උක් මේවට හේතු තියෙනවා. ඇයි මෙතනට CK ගත්තා? නැත්නම් අපිට back කියන එක මෙහෙමත් ලියන්න තිබ්බනේ. back කියන එක මොකද කේවල શબ્දයක් අහල් කයන්නනේ. නේ? එතකොට මේකට යන්න මේකට හල් බලන්න බැක් කියලා කොහොමද හදාගන්න තිබුණා. නමුත් එහෙම ගත්තේ නැහැ. ඕනනම් බැක් කියලා මෙහෙමත් ගන්න තිබ්බනේ. ඇයි මේක උප් මේක ඇ මේක උක්. එහෙම ගත්තෙත් නැහැ. නේද? මේ විදිහට ගත්තෙත් නැහැ මේ විදිහට ගත්තෙත් නැහැ. මේක තමයි ගත්ත ක්‍රමය. හරි? එතකොට අන්න CK වලින් මේ හල් කයන්න තව අකුරු දෙකක් තිබුණාට එක શબ્දයක් තියෙන්නේ එතන. උක් කියන શબ્දය. back හරි back කියන શબ્දය. මේම ලියන්නේ නැහැ මේම ලියන්නේ. එහෙම නොලියන්න හේතු තියෙනවා. ඒක මම එකින් එකට මේ අකුරු ගැන තනියෙන් අරගෙන මේ අකුරේ ස්වභාවය ගැන වෙනම කතා කරනවා. මේ හැම අකුරක් ගැන මම වෙනම කතා කරනවා. අන්න මේ වෙනම කතා කරනකොට ඔයාට මේක ගන්න පුළුවන්. මම මේ තාම මේ අකුරු ටික ගැන තමයි කියාගෙන යන්නේ. තාම වචන හදන එක ගැන මම කතා කරේ නැහැ. නිකන් ඔයාට කියනවා. ඒකෙන්ම ඔයාට යම් වචන ප්‍රමාණයක් දැනටම කියවන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙනවා. හරිද? මට අවංකව කියන්න ඔයාලා කවුරු හරි දැන් මේ කරපු අපි දැන් මේ කරපු පොඩි ලෙසන්ස් කොටස් දැන් අපි පළවෙනි ලෙසන් එක සහ මේකෙන් වෙනදා අමාරු වුණු වචන කාට හරිම කෙනෙක්ට දැන් මේ වෙනකොට කියවන්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා නම් මට යස් කියලා මැසේජ් එකක් දාන්න පුතාලා. يعني වෙනදා කියව ගන්න බැරිව තිබුණු වචනයක් මේකේ උදව්වෙන් දැන් කියවන්න පුළුවන් වෙලා තියෙනවනේ. කාටම හෝ කෙනෙක්ට. මේ අකුරු ටික හඳුන්වා දීම තුල එහෙම තියෙනවා නම් මැසේජ් එකක් දාන්න යස් කියලා එක්කෙනෙක් හරි එහෙම ඉන්නවනම් තාම ඉවර කරලා නැහැ මේ තාම පටන් ගත්තා විතරයි. ඒතරම් පටන් ගත්තෙත් නැහැ හරියට. මේ මූලිකම අකුරු ටිකේ ශබ්ද ටික කියාගෙන යන්න. හරි තාම වචන හදන විදිය ගැන කියලා දුන්නේවත් නැහැ. මේ වගේ නීති රීති තියෙනවා මේ නීති රීති ගැන තාම කියලා දුන්නේවත් නැහැ. හරි? නමුත් මේ කියලා දීපු ටිකෙන්ම දැනටම වචනයක් කියවනකොට මේ දේවල් උදව් වෙලා තියෙනවා. දාගෙන යන්න. right. බොහෝ පිරිසක් ඉන්නවා එහෙම. මම මැසේජස් මට විතරක් පේන්න දාලා තියෙන්නේ කරදර නිසා ඔයාලට. මට එනවා මැසේජස් ගොඩක් අයගෙන් yes කියලා. right. බොහෝ පිරිසකට මේක උදව්වක් වෙලා තියෙනවා. හරිද?
ඊළඟට බලමු. CK අකුරු දෙකත් හරි. කවුද මේ වදයක් දෙනම් මේ කියන්නේ. ඔයාලා ස්ක්‍රීන් එක ටච් කරන්න එපා මේ වෙන දේවල් වලට. හරි? මේක බලන්න. ඊට පස්සේ මේ QU Q එකයි U එකයි. හරි? QU මේකේ තියෙන්නේ අර Q අකුරේ තනියම තිබ්බ શબ્දයමයි. මේ වගේ වචනයක් ගත්තොත් මේ වචනේ ගත්තොත් මේක අපි කියන්නේ queen කියලා. queen ප්‍රජිනට කියන්නේ. එතකොට මේ QU දෙකෙන්ම ඔන්න ඔය શબ્දය මේ අකුරු දෙකෙන්ම E කියන શબ્දය මෙතනින් කියන શબ્දය. queen නෙමෙයි queen මේ queen right queen නෙමෙයි මොකද්ද queen ඒක දාලා ඉතින් කඩලා උච්චාරණය කරලා බලන්නකො queen ඔන්න QU වලින් ඇවිල්ලා තියෙන එක ඊට අමතරව අපිට අකුරු දෙකේ මේ අහුවෙන හැම එකක්ම මේකේ තියෙනවා අඩු නෑ මොකුත්ම ඊට පස්සේ KN වලින් right KN වලින් මේකෙන් කියන શબ્දය මේ බලන්න මෙතන KM තිබුණාට මේ K ශබ්ද වෙන්නේ නැහැ මේක එන්නේ කියන શબ્දය විතරයි මෙතන මෙතන උෆ් මෙයා මැජික් කී තියෙන්නේ එයා ශබ්ද වෙන්නේ නැහැ ඒතර මොකක්ද මේක නයිස් පිහියට කියන්නේ අපි නයිස් නෙමෙයි හරි තව වචනයක් ගත්තොත් දැන් මේක බලන්නකො මේක now නෙමෙයි මොකද්ද මේක මේ දෙක එකතු වුණාම ඉස්සරහට අපි උගන්වනවා මේක O මේක අතර O කියලා එකක් එන්නේ. ඒතකොට මේක no right මේක knife නෙමෙයි knife. දැන් අපි සමහර ලාවට මේක වරද්ද ගන්නවා. K වලින් තියෙන නිසා K උච්චාරණය කරනවා. එහෙම නැහැ KN එක ළඟට තියෙනකොට එතනින් ශබ්ද වෙන්නේ කියන શબ્දේ. K අකුර ශබ්ද වෙන්නේ නැහැ. K අකුර ශබ්ද වෙන්නෙම නැහැ. right අනෙක් කෙනෙක් ලස්සන මැසේජ් එකක් දාලා තියෙනවා. So actually this is the best lesson to improve our reading as well as writing. I was able to improve my language skill more than previous. I always respect and salute you and your teaching method. බොහොම ස්තුතියි. මේක ප්‍රයෝජනෙට ගන්න අය ඉන්නවා දකින්නකොට ඇත්තටම සතුටුයි. මොකද මේක ලංකාවේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. හරි මේ ප්‍රශ්නේ තමයි මේ විසඳලා දෙන්නේ. මේක හැබැයි අර ඉක්මනින් කරන්න පුළුවන් වැඩක් නෙමේ. ඔයාලට නුහුරුයිනේ මේ ක්‍රමය. හරි මේක නුහුරුයි. එතකොට මෙතන අලුතෙන්ම ආපු අයත් මේ අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි ඒ නිසා තමයි මේක මම මේ හිමීට මේ ටික කරගෙන යන්නේ. නමුත් ඔයාලට පොත අතට ගත්තට පස්සේ මම මේ මුල ටික පාදලා දුන්නාට පස්සේ ඔයාලට තනියෙන් වුණත් මේකේ ඉතුරු ගමන යන්න පුළුවන්. එහෙම තමයි මේ පොත හදලා තියෙන්නේ. හරි පොත අතට ගත්තට පස්සේ මෙතනින් ඔයා මේ මූලික අන්ඩර්ස්ටෑන්ඩින් එක මේකේ රිද්ම් එක අල්ලගත්තා. පොත පරිහරණය කරන්නේ කොහොමද කියන එකනේ මේ කියලා දෙන්නේ. හරි පොත පරිහරණය කරන විදිහ කියලා දුන්නාට පස්සේ මේ පොතේ තියෙන හැම පරිච්ඡේදයක්ම උගන්වන්න ඕනේ නැහැ. හැම එකක්ම උගන්වන්න ඕනේ නැහැ. ඔයාගේ ටයිමින් එක ඔයාට මේ ඇක්ටිවිටීස් ටික කරගෙන යනකොට ඇත්තටම පොත ඇක්ටිවිටීස් එක්ක කරන්න ඕනේ. මම ඒකට එක්සර්සයිසස් වෙනම දීලා තියෙනවා. ඒවත් එක්ක කරගෙන යනකොට ඔයා දන්නේම නැතුව මේ ටික මේ ඔයාගේ ඔළුවට එයි. හරි පොත කම්ප්ලීට් වෙනකොට පොතේ පිටු 100 කම්ප්ලීට් වෙනකොට ඔයා දන්නේම නැතුව මේ ටික ලස්සනට වැඩේ අවසන් වෙලා තියෙයි. හරි ඊළඟට WR මේකෙන් r කියන එක තමයි එන්නේ
ර කියන එක. දැන් W කියලා શબ્දයක් මෙතන අකුරක් තිබුණාට W වලින් සාමාන්‍යයෙන් શબ્ද වෙන්නේ අර හල් වයන්නේ શબ્දයනේ. ඒක මෙතෙන්ට එන්නේ නැහැ. දැන් මේක මෙහෙම ලියනකොට මේක right නෙමෙයි. මේ දෙකෙන්ම නිකම්ම ර කියන શબ્දය. R අකුරේ શબ્දය. හරි මෙයාගේ කිසිම මොනවත්වත්ම නැහැ. ගෑවිච්ච එකක්වත් නැහැ. හරි මෙතන I අකුරේ I කියලා શબ્දයක් තිබ්බනේ. I මෙතන උට් කියන එක මෙයා මැජික් කී තියෙන්නේ. ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඊ අකුර අගට එනවා නම් එන්නෙම මැජික් කී. ඒ මැජික් කී යොදාගන්නේ මෙන්න මෙයාට වෙනස් શબ્දයක් දෙන්න. I වලට શબ્ද කීපයක් අපි දැක්කනේ තියෙනවා කියලා. I වල I කියන වවල් එකට શબ્ද කීපයක් තිබ්බනේ. අන්න ඒ අතරින් බොහෝ විට මෙන්න මේ I කියන શબ્දය දෙන්න තමයි එයා කෙලවරට අපි මේ වගේ රූල්ස් ටික කියන්න හරියටම කියන්න. හරි මේ ටික කරගෙන යනකොට මොන වගේ තැනකද මැජික් කී යොදාගන්නේ? මැජික් කී දානකොට එයාගේ කොන්සනන්ට් එකට ඉස්සරහා තියෙන වවල් එකට මොන සවුන්ඩ් එකද එන්නේ? හරි ඒකට ක්‍රමයක් තියෙනවා. රූල් එකක් තියෙනවා, මෙතඩ් එකක් තියෙනවා. ඒ ටික හිමීට මම කියලා දෙන්න. මේ ඔක්කොම ගන්නන්න බෑ එකවර. ඉතල මේකේ යාන්ත්‍රණය දැනගන්න. හරි? යාන්ත්‍රණය දැනගත්තට පස්සේ තනියෙන් වුණත් ඒ ටික ඔයාලට පොතේ ඉගෙන ගන්න පුළුවන්. හරි? right. එතකොට මේක right. right අපි ලියනවා කියලා කියන්නේ right. දැන් මෙහෙම ලිව්වොත් මේකෙම past එක එන්නේ මේක මේ දෙක එකතු වුනහම r. මෙතන o අකුරේ o කියන શબ્දය. මෙතන ut කියන શબ્දය මේ e අකුර මැජික් කී. શબ્ද වෙන්නේ නැහැ. එතන මොකද්ද? r or wrote. right wrote. right wrote. හරි? right wrote. right wrote. ඒ විදිහට තමයි යන්නේ. right wrote. මේ r කියන શબ્දයේ තියෙන w තිබුණාට එතන වයන්නක් ගෑවිලාවක් නැහැ. හරි? වයන්නක් ගෑවිලාවක් නැහැ. ඔයාලා ඔය දැනට ඔයාලගේ ළඟ පොතේ PDF එකේ print out එක තියෙනවනේ. ඕකෙන් ඔය දැන් මුල් වචන ටික ඔය අපි මේ කතා කරලා අවසන් කරගෙන යන ටික උඩට බලන්න. මේ විදිහට මාත් එක්කත් පොඩි නෝට් එකක් දාගන්න. මේ මමත් එක්ක මේ ටික ඔයාලා කරගන්න. එතකොට ඔයාලට මේක ඔයාලා ළඟ තියෙන පොතේ මේ ටික මෙහෙම ලියා ගන්න. එතකොට ඔයාලට මේක ඔළුවට යනවා. PDF එක තියාගන්න. PDF එකේ පිළිවෙලකට නෝට් එක තියෙනවනේ. හරි? පොත ගත්තාට පස්සේ පොතේ පිළිවෙලකට නෝට් එක තියෙනවනේ. නමුත් මම ලෙසන් එක උගන්වන වෙලාවට පොතේම ඔය ටික කුරුටු ගන්න නැතුව පොත තනියෙන් කරන්න. හරි? ඔය PDF එකේ වැඩ ටික තනියෙන් කරන්න. මමත් එක්ක ඉගෙන ගන්නකොට ඔයා නිකන් කටුසටහනක් වගේ මේක ඔයාගේ තියෙන මොකක් හරි පොතක ගහගෙන යන්න නෝට් එකක් මේ වෙලාවට. හරි? ඊට පස්සේ පොත තනියෙන් අරගෙන ওই PDF එකේ print out එක තනියෙන් අරගෙන ඒකේ වැඩ ටික තනියෙන් කරන්න. ඒක මේකත් එක්ක මතක් කර කර මතක නැත්තම් මේ ලෙසන් එක ආපහු බලලා මේකේ රෙකෝඩින් එක දානවනේ මම. හරි? එහෙම බලලා ඒ විදිහට මේක ඔළුවට දාගන්න. හරි? ඊළඟට කවුරු හරි කෙනෙක් මේක හරි ඉක්මනින් ඉගෙන ගන්න හදිස්සියෙන් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඊළඟට මේ අකුරු මේ දැන් අපි ඉස්සල්ලා කතා කරපු ඒවා මොනවද? මේ ඉස්සල්ලා අපි කතා කරේ වවල් අකුරු දෙකක් එකතු වෙලා හැදෙන දේවල්. හරි? වවල් අකුරු දෙකක් එකතු වෙලා හැදෙන දේවල් ගැන තමයි කතා කරේ. සෝරි මේ කොන්සනන්ට් අකුරු දෙකක් එකතු වෙලා හැදෙන දේවල් ගැන තමයි කතා කරේ ශබ්ද ටික දැන්. ඒ වගේම උට්ටාක් වැදගත් මේක. මොනවද මේ ස්වර යුගල කියන එක. හරි? vowel teams කියන එක ස්වර යුගල. ඒකත් අපිට ගොඩක් වැදගත්. හරි? ඒ කියන්නේ ස්වර අකුරු දෙකක් එකතු වෙලා හැදෙන ශබ්ද ටික. ස්වර අකුරු දෙකක් එකතු වෙලා හැදෙන ශබ්ද ටික. ඒකෙදි මෙන්න මේවා. මොනවද? මේ AI කියන අකුරු දෙක සහ AY කියන අකුරු දෙක එකතු වුනහම මේ දෙකෙන්ම හැදෙන්නේ A කියන શબ્දය. A කියන શબ્දය. හරිද? උදාහරණ විදිහට මේ rain කියන වචනය සහ මේ day කියන වචනය. හරි? rain කියන වචනය සහ day කියන වචනය. මේ බලන්න. මෙතනදී අනිකරම වවල් අකුරුම දෙකක් එකතු වෙලා තියෙන්නේ. වවල් අකුරුම දෙකක් එකතු වෙලා තියෙන්නේ. හරි? එතකොට මේ මෙතන R වලින් r කියන શબ્දය. AI වලින් A කියන શબ્දය. N වලින් කියන શબ્දය. rain.
එතන ඇත්තටම මේ A අකුරත් එක්ක පොඩි යන්නක හඬකුත් අග තියෙනවා. rain. අපි කියන්නේ rain කිව්වට rain. rain. එතනත් එහෙමයි. මේ A අකුර නිකන් මෙන්න මෙහෙමයි. A කිව්වට ඕක අස්සේ ඕක හරියටම අල්ල ගන්න පුළුවන් නේ. ඒ චුට්ට අහුවෙන්නේ පොලිටික්ස් වලින්. හරිද? මේ චුට්ට අහුවෙන්නේ පොලිටික්ස් වලින්. මොකද දැන් මට මේකේ මෙහෙම ලියලා පෙන්නන්න පුළුවන්. මේකේ මෙහෙම ලියලා පෙන්නන්න පුළුවන් වුණාට ඔය වගේ සමහර ශබ්ද තියෙනවා සිංහල අකුරු වලින් ලියලා පෙන්නන්න බෑ. මම ඒ නිසා ලොකුවට ඒ කොටස ફોකස් කරන්නේ නැහැ. මම මේ සාමාන්‍යයෙන් කෙනෙක්ට කියව ගන්න පුළුවන් වෙන විදිහට හරිද? ඒක හරි. එහෙම තමයි ලංකාවේ අයගෙන් 99%ක්ම කියවන්නේ. මම ඔය කියන තත්ත්වෙට කියවන්නේ 101ක් විතර ලංකාවේ ඉංග්‍රීසි භාවිතා කරන අය. හරිද? ඒ කියන ලෙවල් එකෙන් කියවන්නේ 101ක් විතර. ඔයාටත් ඒ 101 ගොඩට යන්න ඕන නම් ෆොනටික්ස් ගැන ඉගෙන ගන්න ඕන. රයිට්. නමුත් මම මේ කතා කරන්නේ මේ A to Z පොත හදලා තියෙන්නේ ලංකාවේ 99%කට. හරිද? ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන 99%කට ගැලපෙන්න තමයි මේක හදලා තියෙන්නේ. A to Z පොත. ඒතර යම් 101ක ප්‍රතිශතයක් ඉන්නවා. එතනිමුත් උඩට මේ ටික හදා ගන්න ඕනියයි. හරි? එයාලට ෆොනටික්ස් ගැන ඉගෙන ගන්න වෙනවා අනිවාර්යෙන්ම. හරි? එතනදී මෙන්න මේවා ගැන හොඳටම ඉගෙන ගන්න පුළුවන් මේ කොහොමද මේක දැන්. අපි මේක දැන් කියද්දි rain කියලානේ කියන්නේ. rain. වහිනවට කියන්නේ rain. rain. හරිද? rain කියලා කියන්නේ. ඒ වුණාට ඔක rain. rain. හරි? දැන් මේකත් එහෙමයි. මෙතන උඩ උඩ මේ දෙක එකතු වුණාම a. එතන මේකට කියන්නේ day. දවසට අපි කියන්නේ day. නමුත් මෙතන මෙන්න මේක තියෙනවා. කොහොමද එතකොට? day. right? Sunday, Monday, Tuesday නෙමෙයි මොකද? Tuesday මේක අස්සේ පොඩි නිකන් යන්නක් තියෙනවා මහා ලොකුවට කියලා day අන්න එහෙම a day එහෙම එකක් නෙමෙයි මේ today Wednesday right? Friday day අන්න එහෙම පොඩි ගතියක් මේකේ තියෙනවා. ඊළඟට මෙන්න මේ double E සහ EA මේකේ මෙතනදී ගන්නේ E කියන ශබ්දය E C ඊට පස්සේ T මේ බලන්න මෙතනදී මෙතන මේ දෙකෙන් අරන් තියෙන්නේ E කියන ශබ්දය. එතන මේක මොකක්ද? E C මේකේ E වලින් උත් කියන ශබ්දය. මේ EA අකුරු දෙකෙන් E කියන ශබ්දය. හරි? මේක අපි කියන්නේ C. මේක අපි කියන්නේ මොකක්ද? T. C මේක T. right? බලන්න එකම ශබ්දය. එකම ශබ්දය ගන්න මේකත් අරගෙන මේකත් අරගෙන. ඒව දැනගන්න. අපි ඊට අමතරව ටිකක් E අකුරු අරගෙන නේද? දැන් eat කියනකොට eat කියන වචනේදී මෙතන තනි E අකුරෙනු E කියන ශබ්දය ගන්න. හරි? නේද? එතනදී ඒත් එහෙමයි. අන්න ඒකයි කියන්නේ මේවා ඉගෙන ගන්න ඕනි කියන්නේ. මේ E කියන ශබ්දය ගන්න එතකොට තනි E අකුරෙමුත් E කියන ශබ්දය එනවා. ඊට අමතරව EA වලිනුත් E කියන ශබ්දය එනවා. double E වලිනුත් E කියන ශබ්දය එනවා. හරි? ඔන්න ඔය ටික ගැන පුළුල්ව හරියට අපි ඉගෙන ගත්තොත් අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ මේ දේවල් ඇත්තටම මම දන්නේ නැහැ ඔයාලා මේකට එකඟ වෙයිද කියලා. හරිනම් කොහෙද උගන්වන්න ඕනේ කියන්නේ මේ වගේ මේ වැඩි හිටියන් වෙනුවෙන් කරන ඔන්ලයින් ස්පෝකන් ක්ලාස් එකකද නැත්නම් හරිනම් මේ ටික උගන්වන්න ඕනේ කොහෙද? මේ ටික කොහෙද උගන්වන්න ඕනේ? ඔයාලට හිතෙන විදිහට කියන්න බලන්න. සමහර අය ප්‍රතිචාර දක්වනවා හොරයිනියක්. මෙච්චර දෙයක් අහනකොට ඒකට මැසේජ් එකක් දාන්න. කොච්චර වටිනවද කියන්නේ ඔයාලගේ අදහසක් මැසේජ් එකක් දානවා නම්. ෆෝන් එක ගත්තා. ඔක ටයිප් කරලා දාන්න. මේවා උගන්වන්න ඕනේ ඉස්කෝලේ. ඉස්කෝලේ තමයි උගන්වන්න ඕනේ. හරි? ඉස්කෝලේ අවුරුදු A level වලට යනකම් ගත්තොත් එහෙනම් අවුරුදු 13ක් තියෙනවනේ ඉස්කෝලේ.
ඔය අවුරුදු 13 අතරේ නේ ඔය අවුරුදු 13 ටික ටික හරි උගන්න ගත්තොත් එක අවුරුද්දකට ටික ටික හරි හරි ටික ටික හරි උගන්න ගත්තොත් එහෙනම් මේ වෙනකොට ඔයාලට මේක ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අර සිංහල අකුරු ටික උගන්ලා සිංහල උරු කරේ හරියට. හැබැයි අපිට ඉංග්‍රීසි අකුරු ටිකේ මේ ශබ්ද ටික උගන්වලා ඉංග්‍රීසි වචන ටික කවදාකවත් උරු කරේ නැහැ නේ. කොහොමද උනේ? ටීචර්ත් මොකද කරේ? ටීචර්ගේ පොත අරගෙන බලන්නකො බොරු නම් මම කියන්නේ. ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන ටීචර්ගේ පොත අරගෙන බලන්නකො ටීචර්ත් මොකද කරේ? ඒක ටීචර්ගේ වැරද්දක් නෙමෙයි. ටීචර්ත් වෙන ක්‍රමයක් නැති නිසා. හරිද? ටීචර්ත් කරේ මේ වචනේට ඉරක් ගහලා මේ වචනේ අමාරු වෙන උඩින් ඊට් කියලා ටීචර්ත් ලියාගෙන තියෙනවා. එහෙම නෙමේද? දැන් ඔයාලා කරන්නේත් එහෙමනේ. හරි? ඔයාලත් මොකද කරන්නේ? ඔයාගේ පොතේ අමාරු වචනයක් තිබුණොත් යටින් ඉරක් ගහලා ඒකට උඩින් සිංහලෙන් ලියා ගන්න. ටීචර්ත් එහෙම තමයි කරලා තියෙන්නේ. හරි? නේද? ටීචර්ත් එහෙම තමයි කරන්නේ. ඒකට ඒක ටීචර්ගේ වැරද්දක් නෙමෙයි. ගණන ටීචර්ගේ වැරද්දක් නෙමෙයි. ඒකට හේතුව මෙහෙම ක්‍රමයක් මොකුත් හදලා නැතිකම. අපේ අධ්‍යාපන රටාව ඇතුලේ ඉංග්‍රීසි කියන එක හදන්න උවමනාව තිබුණාට නමුත් මේකේ තියෙන ගැටලු ටික අඳුනගෙන නැහැ. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගැටලු ටික මොනවද කියලා අඳුනගෙන නැහැ. ඒ ගැටලු ටික අඳුනගෙන ඒකට මෙතඩ් එකක් හදලා ගුරුවරයාට දුන්නා නම් ගුරුවරයා ටික උගන්වයි. ඉතින් ගුරුවරයාට එහෙම ඕවා ඔක්කොම දැන් මට වෙලා මම රස්සාවෙන් අයින් වෙලා ගුරුවරයෙක් විදිහට මමත් ගණිත ගුරුවරයෙක් විදිහට පාසල් වල වැඩ කරන අතරේ මම මේක දිගටම කරගෙන ආවා නම් මම මේ හින්දා රස්සාවෙන් අයින් වුණානේ. මම ගණිත ගුරුවරයෙක් විදිහට පාසලේ වැඩ කර ඉඳලා මම ජොබ් එකෙන් අයින් වුණා. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ මට නිදහස් වෙලාව හම්බ වුණා. හරිද? නිදහස් වෙලාව හම්බ වුණා. ඉතින් මේ නිදහස් වෙලාව හම්බ වුණාට පස්සේ මම මේවා ගැන හොයන්න ගත්තා. ඒ නිසානේ මම මේ දැන් කියන්නේ. ඉතින් ඔය ඉස්කෝලවල තියෙන ගුරුවරුන්ට තියෙන වැඩ කන්දත් එක්ක මේවා හොය මෙහෙම කරන්න බෑ. හරිද? පැහැදිලිද? මේවා හොය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තියෙන විදිහට කරගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට මේ වැඩේ කරද්දී ඒකත් ලොකු දෙයක් එහෙම හරි කරන්නේ. නමුත් මේක ඇත්තටම පාසල් පද්ධතිය තුල තිබුණා නම් හරි අපි ඒකට අපේ මෙතන ඉන්නවා මම හිතන්නේ අපේ නවරත්න මහත්තයලා එහෙම අපි එකතු වෙලා පොඩි මේ දවස්වල වැඩක් කරගෙන යනවා අපිට බලමු අවස්ථාවක් හම්බ වෙයි කියලා. පාසල් පද්ධතියට මේ V3 method එක දාන්න. හරිද? පාසල් පද්ධතියට මම කොහොමත් මේකේ අපේ පොතේ කොටසක් කියන්නේ පොතේ කොපි එකක් අපි ජාතික පුස්තකාලයටත් අපි දෙනවා. එතකොට බලමු මේ දේවල් හරහා ඉතින් කවදා හරි නේද මේ මැරෙන්න කලින් අවස්ථාවක් දෙයිද කියලා. එහෙම ආවොත් ඉතින් ලොකු දෙයක්. මේකෙන් පස්සේ ඉතින් මම මේකෙන් අතහැරුණාට පස්සේ කවුරුවක්වත් මේක අල්ලගෙන යන්නේ නැති වෙයි. මේක ස්කූල් සිලබස් එකට දාන්න ඕනේ කියලා. රයිට්? නමුත් මේවා අත්‍යවශ්‍ය කොටස්. ඔයාලා පිළිගන්නවනේ. මේ දේවල් මේ භාෂාවේ කොටස් අත්‍යවශ්‍යම දේවල් මේ. මේවා අනිවාර්යයෙන්ම ස්කූල් සිලබස් එකේ තියෙන්න ඕනේ දේවල්. ස්කූල් සිලබස් එකේ ඉංග්‍රීසි උගන්වනකොට මේවට කොහෙන් හරි තැනක් ඉඩක් හදලා තියෙන්න ඕනේ පොත්වල. හරි? මේවට පොත්වල ඉඩක් තියෙන්න ඕනේ. එහෙම වුණා නම් හරි මේක කවදාකවත් මේ වගේ ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්? මේ වගේ ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැති නිසා තමයි මේවා මේ පෞද්ගලිකව අපිට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ. හරි? එහෙම නැත්නම් මේවා ටික නොදැනෙන්න මේ හැම පාඩමේම අගට අකුරු ටිකේ ශබ්දත් එක්ක දාලා ෆොනටික් සිම්බල්ස් ටිකයි ඉංග්‍රීසියෙන් සිංහලෙන් ශබ්ද කරන විදිහයි එහෙම දාලා ඒ පාඩමේ තියෙන වචන ටික හරිය ලියා ගන්න පොඩි ඇක්ටිවිටි එකක් පාඩමේ අගට දාලා තිබුණා නම් නිකන් හිතන්න උගන්නන පාඩමේ අගට ඒ පාඩමේ වචන ටික ප්‍රොනවුන්ස් කරගන්න විදිහ. හරි? ටීචර් කියාගෙන යනකොට අපිත් කියවගෙන ගියා. හරි? පුළුවන් සෙට් එක ඒක ඔළුවට ඒ ශබ්ද ටික ඔළුවට දාගත්ත සෙට් එක පන්තියේ හිටියනේ මීටර් සෙට් එක. ඒගොල්ලෝ කොහොම හරි ඒ ටික අල්ලගත්තා. නමුත් බහුතරයක් පන්තියක ඉන්න ළමයින්ගේ 180කට වඩා මේ වචන ටික කියවන්න බැරුව තමයි 11 වසරෙන් එළියට ගියේ. ඇත්ත කතාව ඕකනේ නේ? 11 වසරෙන් එළියට යනකොට මේක කියවන්න බැරුව තමයි එළියට ගියේ. ඉතින් ඒක කාලයක් තිස්සේ ගිහිල්ලා අන්තිමට ඔයාලා අද වෙනකමුත් මේ ඉංග්‍රීසි ටික සමහර විට මේක මේ අතාරින්න හේතුවම ඕක වෙන්නත් ඇති නේ? ඉංග්‍රීසි වචන කියව ගන්න බැරිකම වෙන්නේ නැති සමහර විට ඔයා මේක අතහැරලා ඉන්නත් හේතුව මෙච්චර කාලයකට ඉංග්‍රීසි ටික සමහර විට ඔයා මේක අහුවෙලා තිබුණා නම් මේ වෙනකොට ඉංග්‍රීසි ටික හදාගෙන ඉන්නත් තිබුණා. හරි? නිකන් හිතලා බලන්නකෝ. ඒ කාලේ ඉංග්‍රීසි ටික මේ විදිහට කියවන ටික අහුවෙලා තිබුණා නම් මෙච්චර කල් යන්න කලින් ඔයා මේ ඉංග්‍රීසි ටික කොට දාගෙන ඉන්නේ. දැන් ඔයා මේ ටික ඉගෙන ගන්න.
දැන් තමයි මේ ටික ඉගෙන ගන්න. ඉතින් එතකොට හරි අවාසනාවක්. දැන් හරි මේක හම්බ වෙච්ච එක ගැන සතුටු වෙන්නේ. හරිද? එහෙමනේ අපිට හැම වෙලාවකම නේද අපිට පුළුවන් නේ අපේ හිතෙන් අපිට හිතෙනවා මෙහෙමයි කියලා. නමුත් ඒක තුල අපි අර කම්පා වෙනවට වඩා ඒක ඇතුලේ හැම වෙලාවෙම අපිට සතුටක් එන විදිහට මේක පරිවර්තනය කරගන්න පුළුවන් නම් හිතුවිල්ල. එතකොට ඒක මේ අපිට අර විඳවන එක හරි අඩු වෙනවනේ. මේ කාට හරි දොස් පවර නේ අනේ මෙහෙමයි කියලා ඉන්නවට වඩා මේ අපි දැන් හරි මම මේක හම්බුණා මම මේක කොහොම හරි කරගන්න ඕනේ මට මේ හම්බුනේ හොඳ අවස්ථාවක් මම මේ පාර හරි මේක කරනවා කියලා හිතට ගැම්මක් උද්‍යෝගයක් ගත්තොත් එහෙම මේක කොහොම හරි තව අවුරුද්දක් යනකොට හරි මේක ඉවර වෙයි නේ නැත්තම් ඉතින් ගොඩාක් අය කරන්නේ බැන ඉන්න එකනේ කරන්නේ කාට හරි මම කියන්නේ මේක මේ කාටවත් බනින එකක් නෙමෙයි විය යුතු දේ අපිට ඒක ගැන කතා කරන්න කිසිම කෙනෙක්ට මම චෝදනා කරන්නේ නැහැ මේවා පද්ධති තුල මෙහෙම හරි අධ්‍යාපනය අපිට නොමිලේ දීගෙන යන එකම ලොකු දෙයක් කියලායි මම දකින්නේ. ගුරුවරයෙක් විදිහට සහ දෙමව්පියෙක් විදිහට. හරි මේ රටේ පුරවැසියෙක් විදිහට මෙහෙම හරි නොමිලේ අධ්‍යාපනය රටේ දරුවන්ට දෙන එක ලොකු දෙයක්. හරි ඒ වෙනුවෙන් තාමත් නේද අපේ මේ අර කන්නංගර මහත්තයා මේවා කරපු එක තාම අල්ලා යන්නේ නේද? ඒක ලොකු දෙයක්. නමුත් මේවා ඇතුලේ සංශෝධන වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ වර්තමානයේ සංශෝධන වෙනවා අපිට පේනවා. හරි මම දන්නේ නැහැ මේ සංශෝධන වලට මේවා ඇතුළත් වෙලාද කියලා. මම කියන්නේ මේ වගේ දේවල් ඇතුළත් විය යුතුයි. හරි විශේෂයෙන්ම මේ ගණිතයේත් මේවා තියෙනවා. ගණිතයේත් මේ ගැටලු තියෙනවා. මම ගණිත ගුරුවරයෙක් විදිහට මම ඒවත් දකිනවා. හරි ගණිතයේ මූලික සංකල්පවල ලොකු ගැටලුවක් තියෙනවා. 11 වසරට යන ළමයාට ගුණ කරගන්න බෑ සංඛ්‍යා දෙකක්. හරි සංඛ්‍යා දෙකක් අඩු කරගන්න බෑ. ඒවා චූටි කාලේ ඉගෙනුවාට අර ශිෂ්‍යත්වෙත් එක්ක යන පොරේ හින්දා සමහර ළමයි ඒ ටිකේ දාර ශිෂ්‍යත්වයට පන්නන සෙට් එකත් එක්ක ඇවිල්ලා අර කොටසක් මේක හලාගෙන තමයි එන්නේ. ඒතර 6 ඉඳන් නැවත ළමයින්ට එකතු කිරීම අඩු කිරීම උගන්වන්න ඕනේ. මම දකින්නේ එහෙම. 6න් උඩට හරියට ළමයින්ට ගණිතේ එකතු කිරීම අඩු කිරීම මේ නිකිල සුළු කර ගැනීම සරල සමීකරණයක් සුළු කිරීම ඒවට වෙනමම ඒ කියන්නේ ඒක තමයි මේකේ කෝ එක කියලා අඳුනගෙන හරය කියලා අඳුනගෙන ඒකට වෙනම වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හරි ඒකට ඩේලි ඇක්ටිවිටීස් කරන්න දිනපතා ප්‍රැක්ටිස් කරන්න හරි බලන්නකො මට මේ ඊයේද මම ගිය සතියේ මම පන්තියක මම මේ දෙමව්පියෙක්ටත් එයාගේ තාත්තටත් ඒ දරුවයි කතා කරලා කිව්වා සාමාන්‍යයෙන් මෙහෙම සංඛ්‍යා දෙකක් මේ 52 ගුණ කිරීම 43 වගේ මෙන්න මේ වගේ එකක් ගුණ කරගන්න බෑ. හරි මේ 10 වසරේ දරුවෙක්. ඉතින් හිතන්නකො මොකක්ද කියලා ඒ ළමයාව කොහොමද O level result එකකට හදන්නේ? මම මේ කතා කරන්නේ මේ සමාජයේ මේ අධ්‍යාපනයේ තියෙන පොදු කාරණා මේවා ඉතින් මට පෞද්ගලිකව මම හරි සාමාන්‍ය මිනිස්සෙක්. හරිද මම මේ ආයතනයක් පවත්වාගෙන ඉන්න සාමාන්‍ය මට මේවට ලොකු විසඳුම් දෙන්න බෑ. නමුත් අපිට මේ කියන දේවල් හරහා ඔයාලා කාට හෝ සම්බන්ධතා තියෙන කෙනෙක්ට මේ දේවල් ඇහිලා මොනවා හෝ මේවට චූටි හරි අදහසක් يعني මේ අදහස හරි සම්ප්‍රේෂණය වෙනවා නම් ඒකෙන් මට අවස්ථාවක් ඇදිලා මට වැජෙන්න කොහොමත් අවශ්‍යතාවයක් නැහැ මම එහෙම එකක් හොයන මිනිස්සෙක් නෙමෙයි මම හරි මෙහෙම සරලවම මැරිලා යන්න තමයි මම කැමති හරි මම කියන්නේ මේ දේවල් සමාජගත වෙලා කොහෙන් හරි මේවට අවස්ථාවක් හැදෙනවා නම් ඉඩක් හැදෙනවා නම් හරි ඉතින් එහෙමනම් මේ තියෙන ගොඩාක් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා දැන් ওই මොඩියුල් ක්‍රමයේ ඇවිල්ලා තියෙනවා ඒක හොඳයි හරිද ඒව ඇතුලේ යම් ප්‍රශ්න ඇති හොඳයි ඒවා ඇත්තටම මොඩියුල් ක්‍රමයේ කියන්නේ ඔය පින්ලන්ඩ් අනම්මනම් ඔය අධ්‍යාපනයෙන් දියුණු රටවල් වල පාවිච්චි කරන ක්‍රමවේද එකතු කරලා හදපු එකක් නෙවෙයි තියෙන නව සංශෝධන ඒක හොඳයි මම කියන්නේ ඒව ඇතුළට පුළුවන් නම් මේවා ඉන්ක්ලූඩ් වෙන්න ඕනි කියලා හරි මේ මූලික දේවල් නේ ඇත්තටම මේවා මේ ස්පෝකන් ක්ලාස් එකකට වැඩි හිටියෙක් විදිහට ඇවිල්ලා ඉගෙනගත යුතු දේවල් නෙමෙයි මේවා සරලම මූලිකම දේවල් හරි මූලිකම දේවල් බලන්න ඊළඟට අපි බලමු මෙන්න මේ ඕ අකුරු දෙකෙන් උ කියන શબ્දයක් තියෙනවා ඌ කියන શબ્දයක් තියෙනවා උ කියන શબ્දයක් තියෙනවා ඌ කියන શબ્දයක් තියෙනවා හරි උ කියන શબ્දයක් තියෙනවා ඌ කියන શબ્දයක් තියෙනවා. ඔයාලට මීට වඩාත් තව શબ્ද අහුවෙලා ඇති. ඒව ගැන මම වෙනම කියන්න ප්‍රධාන වශයෙන් මේ શબ્ද දෙක තමයි කියන්නේ ඩබල් ඕවල්. මෙතනදී මේක උඩ්. මේක උ. මේක උක්. දැන් ඌ කියන શબ્දය ගන්න යූ අකුරක් පාවිච්චි කරනවා නේ. යූ අකුරෙම ඌ කියන શબ્දය තියෙනවා. ඒකට කියලා අපි මේක බුක් කියලා මෙහෙම ලියන්නේ නැහැ. බුක් කියලා කොහොමද ලියන්නේ නේ? බුක් කියන්නේ කොහොම ලියන්නේ? මෙහෙම ලියන්නේ නැහැ බුක් කියන්නේ. හරි ඒවට හේතු තියෙනවා. ඇයි මෙහෙම ලියන්නේ නැත්තේ? මෙහෙම ලිව්වොත් මේකේ
වෙන શબ્දයක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒවට හේතු තියෙනවා. මම මේ හේතු තමයි අර පොතේ විස්තර කරලා තියෙන්නේ දිගින් දිගට. ඒවා තමයි මම මේ උගන්වගෙන යන්නේ. ටික ටික යන්නේ. දැන් මෙතනදී ගත්තොත් මෙතන එම් අකුරෙන් තියෙන්නේ කියන શબ્දය. මේ ඕ අකුරු දෙකෙන් තියෙන්නේ ඌ කියන શબ્දය. මෙතන උක් නෙමෙයි ඌ කියන શબ્දය. එන් අකුරෙන් තියෙන්නේ කියන શબ્දය. කියන શબ્දය. එතන මොකද්ද? මොකද්ද? මූන් කියන එක තමයි තියෙන්නේ. මූන්. මූන්. right? මූන්. මෙතනදී ඩබල් ඕ වලින් මේක තමයි අරන් තියෙන්නේ. හරි? මේක අර මගේ තවත් શબ્ද තියෙනවා කියලා. දැන් අපි ලංකාවේ අපි හරිද? අපි ලංකාවේ අපි දැන් මගේ නම ලියනකොට හිතන්න. මගේ නම ලියනකොට සහ ඔය සමර කෝන් තෙන්න කෝන් කෝන් එන කට්ටිය ඉන්නේ. ඒතර මගේ නම ලියනකොට මෙහෙම ලියන්නේ. මෙහෙම තියෙනවා. මම ලියන්නේ ඔහොම. මගේ උපැන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ID එකට අදාළව ලයිසන් එකේ ඔක හැමතැනකම මොකේද ඊට පස්සේ පාස්පෝර්ට් එකේ ඔය හැමතැනකම පාස්පෝර්ට් එක කියන්නේ ඉන්ටර්නැෂනලි අපි පාවිච්චි කරන එකක්. එතන පවා මෙහෙම තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට මේක ඒකයි මේ අපි මේ නම් ලියද්දිත් වරද්දගත්තු එකක් තියෙනවා. හරිද? නම් ලියනකොට දැන් මේ නම සුද්දෙක් කියවුවොත් එහෙම මේ නම සුද්දෙක් කියවුවොත් කොහොමද කියවන්නේ? මේ නම කියවන්නේ සැමරකූන්. ඇයි? මෙයා මේකට ගන්න ඉස් කියන શબ્දය. මේකට ගන්න සුද්දා ඇ කියන શબ્දය. මේකට ගන්න ඉර් කියන શબ્දය. මේකට නැවතත් ඇ කියන શબ્දය ගන්න. මේකට කියන එක ගන්නවා. මේ දෙකටම ඌ කියන શબ્දය ගන්නවා. මේකට කියන શબ્දය ගන්නවා. එතකොට මගේ සමරකෝන් කියලා අපි මේක කිව්වට සැමරකූන්. හරි? සැමරකූන්. දැන් ඔයාලා ක්‍රිකට් මැචස් වල එහෙම කරන්නේ මෑව නැටපැච්චු. ලසිත් මලින්ගා. ඇහිලා තියෙනව නේද? ඒ ඇයි? අපි වෙන්නමම එකක්. ඒක අමුතුම එකක්. හරි? අපේ ඉස්කෝල වලින් කරලා දීපු හොඳම දේ ඒක. හරි? නම් ලියන්න කියලා අපිට වෙනම ක්‍රමයක් ලංකාවේ කට්ටියට අමුතුම ක්‍රමයක් හදාගෙන තියෙනවා. ඉංග්‍රීසි සමහර එහෙම මට හිතා ගන්න බෑ කොහොමද ඒක උනේ කියලා. හරි? තාම ඒ ගැන කවුරුත් අර්ථ දැක්වීම කරන්නේ මම මේ දවස්වල හොයනවා කවුද ඔක ගෙනාවේ ක්‍රමයේ කියලා. මේ නම් ලියන ක්‍රමේ ලංකාවේ අපේ සුද්දෙක් අපේ නම කියවුවොත් අපේ නම නෙමෙයි කියලා තියෙන්නේ. ඔයාලා අත්දැකීමෙන් බලන්න. හරිද? ලංකාවේ අපි නම් ලියනකොට වෙනස්ම ක්‍රමයක් තම හදාගෙන තියෙනවා. වෙනස්ම ක්‍රමයක්. හරි? වෙනස්ම ක්‍රමයකට තමයි අපි නම් ලියන එක හදාගෙන තියෙන්නේ. ඒක අමුතුම ක්‍රමයකට හදාගෙන තියෙන්නේ. ඒක අපිට විතරයි මේ විදිහට කියවන්න පුළුවන්. හරි? අපේ නම් ඉංග්‍රීසි වලින් ලිරුවම ඉංග්‍රීසි නේටිව් ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි උපදින්ම ඉංග්‍රීසි ජාතිකයොන්වත් අපේ නම කියවන්න බෑ හරියට. අපි හිතන අපිට එන නම. නේ? කියවලා බැලුවොත් වෙන එකක් තියෙන්නේ. ඔයා හිතලා බලන්න. මගේ නම සුද්දෙක් එහෙම කිව්වොත් කියන්නේ තසිත් සමරකුන්. තුෂිත් නෙමෙයි මගේ නම කියන්නේ. තසිත් සමරකුන්. හරි? මම ඔයාගේ නම සුද්දෙක්ට දීලා කියවලා බලන්න. නැත්නම් ඔයා ඔය AI tools තියෙනවා Google එකේ තියෙන එක දීලා වොයිස් ගන්න පුළුවන් එකට ඔයාගේ නම දීලා බලන්න මොකද්ද එන්නේ කියලා බලන්න. හරි? හරි කියන්නේ. මේකේ මොකද්ද? මේකේ තව අකුරක් අඩුයි නේ. මේකේ අකුරු දෙකක් අඩුයි නේ. කොහොමද? ඔහොම නෙන්න ඕනේ සමරකෝන් කියනකොට. මෙහෙම එන්න. එතනදී සැමරකූන් ඔන්න මෙන්න. මගේ අකුරක් අඩුවෙන් මම ලියලා තියෙන්නේ. right? මේ පැහැදිලිද? මේක කොහෙන් ආවද දන්නේ නැහැ. ඒක නේද මම කියන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් BUT කියනකොට මේක අපි මෙතන මෙතන ගන්න අ කියලා શબ્දයක් තියෙනවා මෙතනදී උට් කියලා શબ્දයක් තියෙනවා නේ මේකෙදි එහෙම. එතකොට අපි දැන් මෙහෙම ගත්තොත් මේක උත් මේක ඈ මේක උට්
right? අපි සාමාන්‍යයෙන් බට්ටි කියලා ගර්ල් කෙනෙක් ඉන්නවා කියන්නේ බට්ටිගේ නම ලියන්නේ මෙහෙමනේ. බට්ටි. මොකද තමයි බට්ටි කියලා අපි නම ලියන්නේ සිම්පලි. බට්ටි කියලා ලියන්නේ මෙහෙම. එතකොට දැන් මේ විදිහට ගත්තොත් මේක මොකද්ද? බැට්ටි. බැට්ටි. නේ? බැට්ටි. හැබැයි මේ විදිහට අපි එහෙනම් මේක වෙනස් කරන්න දැන් සුද්දෙක් මේක කියවුවත් අනිවාර්යෙන් කියන්නේ බැට්ටි කියලා. හරි? මේ නම සුද්දෙක් කියවුවොත් අනිවාර්යෙන් කියන්නේ බැට්ටි කියලා. බැට්ටි කියලා තමයි කියවන්නේ. බැට්ටි. එතකොට මේක දැන් සුද්දට කියවන්න බට් නම් මෙහෙමනේ. එහෙම කියලා හිතාගෙන මෙහෙම ලියන් කියොත් එහෙම. එතකොට අපේ අය කියයි මොකද්ද? ඒ ළමයාට කියයි බුට්ටි කියලා. එහෙමනේ නේ? එහෙමයි අපි මේක කියන්නේ බුට්ටි කියලා. එතන පොඩි අවුලක් තියෙනවා. ඒ අකුරු වල ඔන්න ඔය එතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් මේවා ගැන අපි පුළුල්ව කතා කරමු කොහොමද උනේ මොකද උනේ මම තාම හොයනවා හැබැයි මෙන්න මේක නම් මේ නම් මට ඉංග්‍රීසි වල තියෙන ඇත්ත කතාව හොයාගන්න පුළුවන්. නමුත් මේ ලංකාවේ නම් වලට මොකක්ද උනේ කියලා මට තාම හිතා ගන්න බෑ. ලංකාවේ හැබැයි මෙහෙම දෙයක් මට කියන්න පුළුවන්. මේ ඔයාලට මේක දැන් මේවා මේ මම මේ දැන් අද දවසේ ඉගෙනුව දේවල් ටික තියෙන්නේ මේ අකුරු ගැන. ඔය ටික ඉගෙනුවේ නැතකොට මේ ටික ඉස්කෝලේ ඉගෙනුවා. හොඳම දේ ඒක. පැහැදිලිද? දැන් අර ටික ඉගෙනුවේ නෑනේ ඉස්කෝලේ. ඉගන්නන්න ඕනි ටික ඉගෙන මේ ටික ඉගෙනුවා. ටීචර්ස්ලා දරුවෝගේ නම් ටික ලියා ගන්න කියලා මේ පචේ ඉගෙනුවා. ඉතින් මේ පචේ උගන්නලා මේ කොළුවේ දාගෙන අරක ඉගෙන ගන්න නැතුව ඇවිල්ලා කොහොමද කියවන්නේ? කියවන්න බෑ. උතන මුද්ද ගැටලුවක් වෙලා තියෙනවා. ඔයාලා හිතලා බලන්න මම මේ කියන කතාව. ඔයාට ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ ওই හේතුව නිසා නෙමෙයිද කියලා. ওই හේතුව නිසා තමයි ඔයාට ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ. හරි? මොකද නම් ලියන විදිහ තමයි ගොඩක් වෙලාවට මුලින්ම ළමයින්ට උගන්වන්නේ. නම් ටික තමන්ගේ නම ලියා ගන්න, අරයාගේ නම ලියා ගන්න, මෙයාගේ නම ලියා ගන්න උගන්වනවා. හරි? මේක අමුතුම ක්‍රමයක්. ඒක ඉංග්‍රීසි භාෂාවේවත් නැති શબ્ද. හරිද? ඉංග්‍රීසි භාෂාවේ නැති ක්‍රමයකට තමයි කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න ගියාම මේක අමුතුයි. ඉතින් ඒත් ඉංග්‍රීසි මේත් ඉංග්‍රීසි. මාර ප්‍රශ්නයක්. එතනින් තමයි අපිට මේක ලොකුවටම පැටලුම තැන. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ OU සහ OW OU සහ OW මේකෙන් කියන්නේ අවු කියන එක. අවු right අවු ඒකට උදාහරණ විදිහට මෙන්න මේවා මොනවද මෙතනදී අවුට් කියලා කියන්නේ විකට් එකක් කියන අවුට් කියලා කියන්නේ ක්‍රිකට් වල එහෙම අවුට් මේක C වල තියෙනවනේ උක් කියන શબ્දය මේකට නැවතත් අවු කියන શબ્දය එතකොට මොකද්ද කව් එළදෙනට කියන්නේ කව් right දැන් අවු කියන શબ્දය ගන්න OU පාවිච්චි කරලා තියෙනවා අවු කියන શબ્දය ගන්න OW පාවිච්චි කරලා තියෙනවා හරි හැබැයි මෙතනදී කවදාකවත් අපි මේක out කියලා ලියන්න OWT පාවිච්චි කරන්නේ නැහැ හරි OWT එළදෙනට කව් කියනකොට මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ හරි කොහොම පාවිච්චි කරන්නේ නැහැ කව් කියලා මෙහෙම ලියන්නේ නැහැ නේද කව් කියලා කොහොම ලියන්නේ නැහැ එළදෙනට එන්න Wමයි එන්නේ ඒකට ඒ වගේ තියෙනවා හේතු තියෙනවා ඒවට හේතු තියෙනවා මේ හැම එකකටම හේතු තියෙනවා හේතු නැත්තේ නෑ හේතු තියෙනවා හරි සමහර හේතු හඳුනා ගන්න බැරි තරම් සියුම් දැන් එතකොට ඒ හේතු ගැන කතා කරලා වැඩක් නෑ හරි සමහර හේතු තියෙනවා ඒ හේතු ගැන කතා කරලා වැඩක් නෑ ඒවා හරිම සියුම් හේතු හරි නමුත් හඳුනාගත හැකි හේතු ටික අපි අනිවාර්යෙන් හඳුනා ගන්න ඕනේ එතකොට අපිට මේක ලියා ගන්න ලේසි හරි හේතු දැක්කොත් අපිට මේක හඳුනා ගන්න හරි ලේසි මේ ඊළඟට OI සහ OY OI සහ OY එතකොට මෙහෙම OI කියන එක තමයි එතකොට OI මේකේ OI මේ શબ્ද දෙකම ඇත්තටම තියෙනවා හරි කොහොමද මේකේ
දැන් ඔයිල් කියලා ගත්තොත් මේ ඔයිල් ඔයිල් කියලා ගත්තොත් ඔයිල් කියලා ගත්තොත් ඕ මේක යි මේ දෙක එකතු වුනහම ඔයි ඒකම තමයි මේ තියෙන්නේ ඔයි 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 දැන් මෙහෙම ගත්තොත් මේක මෙතන ඕයි බෝයි අපි මේක බොයි කියන්නේ නැහැනේ බෝයි බෝයි right ඔය අකුරු වලත් ඕක තමයි සම්බන්ධය ඔන්න ඔය විදිහට තමයි මේ යුගල අක්ෂරවල ශබ්දය ඇවිල්ලා තියෙන්නේ අන්න ඊට පස්සේ එතනින් ඒ ටික ඉවර වෙනවා අපිට ඊළඟ අපේ ඒ කියන්නේ ඇත්තටම ඔය තාම අපි පළවෙනි පරිච්ඡේදයට ආවේ නැහැ මේ ලෙසන්ස් වල හරි පළවෙනි පරිච්ඡේදයට ආවේ නැහැ අපේ ඊළඟ පරිච්ඡේදය දැන් ඔයාලට මේකේ මේ ඔරිජිනල් පොතේ තියෙනවා තව ඔය මම ඔය වෙලා තියෙන එකේ PDF එකේ පොඩි කොටසක් නේ මම ඔරිජිනල් පොත ඔයාලට පෙන්නන්නම් ඔරිජිනල් පොතේ මේ තව තියෙනවා පොඩි දේවල් ටිකක් ඕකට දාලා මේ මේ වාට පොතේ දීලා තියෙන උපදෙස් වාට ඔය PDF එකේ ඔය ටික නැහැ A to Z පොතෙන් උපරිම ඵල ලබා ගැනීම සඳහා උපදෙස් 30ක් දීලා තියෙනවා. ඒක යටතේ එක කැටගරි එකක් තියෙනවා මූලික පුහුණුව basic practice. මොකද්ද? read aloud ශබ්ද නගා කියවන්න. වචන නිහඬව කියවන්නේ නැතුව ඔබේ කනට ඇසෙන පරිදි ශබ්ද නගා උච්චාරණය කරන්න. ඒතර ඔයා ඔය දීලා තියෙන දේවල් කියවනකොට නිකන් නිහඬව කනට ඇහෙන්නේ නැතුව කියවන්නේ නැතුව හරිද? කනට ඇහෙන්න හොඳට කියවන්න. ඒක තුලින් අපිට මේක ලොකු හුරුවක් හැදෙනවා. හරි මේවා හේතුත් එක්ක මම මේ දීලා තියෙන්නේ. අභ්‍යාස පොතේම ලියන්න. ලබා දී ඇති හිස්තැන් සහ අභ්‍යාස මඟ නොඇර පොතේම ලියන්න. ලිවීම මගින් මතකය 70%කින් තහවුරු වේ. දැන් ඔයාලට මම මේ ක්ලාස් එක වෙලාවෙත් මේක ලියන්න කියන්නේ ඒකයි. නිකන් අහගෙන ඉන්නත් පුළුවන් කෙනෙක්ට පොතේ ওই ටික ඔක්කොම තියෙනවනේ ඒ හින්දා අහගෙන ඉන්නවා කියලා. නමුත් මේක මේ භාෂාවන් ගැන මේ අධ්‍යයනය කරන මේ ලියන කියන ඒවා ගැන අධ්‍යයනය කරන විද්වත්තු කියලා තියෙනවා අපි දෙයක් ඉගෙන ගන්න අතරේ ලිව්වොත් මට නම් ඒක ප්‍රැක්ටිකලි මට නම් මේක 70%ටත් වැඩි ඇති. ඉගෙන ගන්න අතරේ දෙයක් අපි ලිව්වොත් හරිද ඒක කියන දේම ලියා ගන්න එක හෝ තමන් ෂෝට් නෝට් එකක් දාගන්න එක හෝ ඒක තුලින් අපි අර අහගෙන ඉඳලා මතක තියා ගන්නවට වඩා යම් ලොකු ප්‍රතිශතයකින් මේක අපිට මතකයේ තහවුරු කරගන්න පුළුවන්. හරිද? මෙන්න බලන්න මම කියලා තියෙන එක. මේක කියලා තියෙනවා පැහැදිලිව. සිංහල උච්චාරණය తాවකාලිකව පාවිච්චි කරන්න. අප ලබා දී ඇති සිංහල උච්චාරණ ඉඟි මුලදී භාවිතා කරන්න. නමුත් පසුව ඉංග්‍රීසි අකුරු දෙසම බලා ශබ්ද කිරීමට උත්සාහ කරන්න. සෑම දිනකම පුහුණු වන්න. දිනකට විනාඩි 20 බැගින් දිනපතා පුහුණු වීම ඉතා සාර්ථකයි. නැවත නැවත කියවන්න. අලුත් පාඩමකට යාමට පෙර පැරණි පාඩම අමු වශයෙන් 3 වතාවක් නැවත කියවන්න. හරි. ඊට පස්සේ ශිල්පීය ක්‍රම ටෙක්නික්ස් ටික මේ ඉස්සරහට ඕනි දේවල් තියෙන්නේ. වචන කොටස් කරන්න මේ චංකින් කියන එක. සිලබල්ස් වලට කඩන එක. දිගු වචනයක් දුටු විට බිය නොවි එය අක්ෂර වලට නැත්නම් සිලබල්ස් වලට කඩා දැන් ඉන්ටර්නැෂනල් කියන වචනය ඒක ඇතුලේ තියෙන සිලබල්ස් ටික කඩා ගන්න මම ඒක කියලා දෙනවා. හරිද? ඉන්ටර්නැෂනල් හරි ඊට පස්සේ මැජික් කී ගැන අවධානයෙන් සිටින්න. වචනයක් අගට ඊ පැමිණි විට මැද ඇති ස්වරයේ ශබ්දයේ දිගුවන ආකාරය නිතරම සිහිපත් කරන්න. අර ලොං සවුන්ඩ් එකකට යනවා. අපි ඒවා ගැන කියලා දෙමු. හරි මේ විදිහට ඔයාට මේ පොතේ මේ උපදේශ ටික ලස්සනට දීලා තියෙනවා පිළිවෙලකට. උපදේශ 30ක් දීලා තියෙනවා මේ පොත පරිහරණය කරන්න. මේ එතකොට මේ පොතේ පටුනට එන එක පළවෙනි පරිච්ඡේදයේ තියෙන ඒ අකුරේ රහස් දෙවෙනි පරිච්ඡේදයේ ඊ අකුරේ රහස් තුන අයි අකුරේ විමර්ශනය ඕ අකුරේ විවිධත්වය හරි පහේ තියෙන්නේ යූ අකුරේ රහස් ඔය විදිහට මේ සෙට් එක තියෙනවා මේකට රෝඩ් මැප් එකක් වෙනම දීලා තියෙනවා හරි ඔන්න ඔහොම තමයි මේ පොත යන්නේ
අපි පොත ඊළඟ සතිය වෙනකොට ඔයාලා අතට ලැබෙන විදිහ මම කියන්නම්. මේ දැනට මේ කරපු දේවල් ටික දැනට ලොකු දෙයක් ඔයා අවසන් කරගෙන තියෙනවා. හරිද? අදිස්සි වෙන්න එපා. දැන් සමහරුන්ට කලබල ඇති, අදිස්සි ඇති. මම කියන්නේ මේ වෙනකොට මේ කරපු ලෙසන්ස් දෙකක් නේ කරේ. හරිද? ඒ කියන්නේ තාම අපි එතකොට ලෙසන්ස් දෙකයි කියලා කිව්වට මේ අර මම කිව්වා අර යුනිවර්සල් මේ මැප් එක ගැන තමයි මම මේ කියලා දුන්නේ නේ. සවුන්ඩ් මැප් එක ගැන. එතකොට ඔයා දැනට මේ ටික ඔලුවට දාගන්න හොඳට. හරි? දැන් ඔයා දන්නවනේ තාම මේ ටික ඔක්කොම ඔලුවට ගිහින් නැහනේ. මම අහුවොත් එන්නේ ඊ අකුරේ ශබ්ද කීයක් තියෙනවද ඔක්කොම? ඒවට උදාහරණ කියන්න පුළුවන්ද? එන්නේ නැහැ. අන්න ඒ නිසා හරි මේ කරපු දේ ඇතුලේ පර්ෆෙක්ට් වෙලා යන්න. හරි? ඒක තමයි හොඳම දේ. ඔක්කොම ගොඩ පිටින් බදා ගන්න යනවට වඩා හරි ගොඩ පිටින් බදා ගන්න යනවට වඩා අපිට මේ කරන දේ චූටි දේ ඇතුලේ හරි චූටි දේ ඇතුලේ නැවත කරලා ගන්න මේ පරිචය හරි අපිට ගොඩාක් වටිනවා ඉස්සරහදී මේවා ලේසියෙන් අවබෝධ කරගන්න. මොකද අපි එහෙම කරාම අපේ අර අපේ මොලේ තියෙනවනේ නේ අපේ විවිධ කාරණා ටිකක් තියෙන. ඒතර ඕකේ ඔය ප්‍රඥාවට ගෝචර කෑල්ලක් තියෙනවා. අපි අර නැවත කරලා හුරුවක් හදාගත්තට පස්සේ අපිටම විමර්ශනය කරගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. හරි? අපිටම විමර්ශනය කරගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. මම විනාඩියක් මේ දේ ඔයාට කතා කරන්න දීලා මගේ අවසානයේට මේ ලෙසන් එකට අදාළ නැති අපේ ටයිම් එකෙන් පස්සේ මට මේ ළඟදී අහුවෙච්ච පොඩි ටෙක් කෑල්ලක්. හරි ඒක මේ අවශ්‍ය කට්ටිය විතරක්. ඒක මේ මම ඒක කියන්නම්. ඒ කිව්වට පස්සේ කැමති අයට ඉන්න පුළුවන්. කැමති අයට යන්න මේක මේ ඉංග්‍රීසි පාඩමට අදාළ එකක් නෙමෙයි. මට මේ මෑතක අහු වුණ හොඳ දෙයක්. ඒක මට හිතුණා ෂෙයා කරගන්න ඕනේ කියලා. හරිද? ඒක මේ ඉංග්‍රීසි කෝස් එකට අදාළ එකක් නෙමෙයි. මම ඒ ගැන විනාඩි 10ක් විතර ඔයාලට කතා කරනවා. ඒකට කැමති අය විතරක් ඉන්නේ. කෝස් එකට අදාළ මම මේකේ ඔයාලට අද දවසේ ලෙසන් එක ගැන සහ මේ කරපු දේ ගැන මම හැමදාම අහනවා වගේ දෙන්නෙක්ගෙන් විතර චුට්ටක් අහනවා. මොකද ලෙසන් එක පෞද්ගලිකව තමන් මුදල් ගෙවලා සම්බන්ධ වෙච්ච කෙනෙක් හෝ නොවෙයි කමන්නේ. ඔයාගේ අදහසක් චුට්ටක් ඉදිරිපත් කරන්න. ඒක මට වටිනවා. මම සරෝජිනී. ඔව්. මම ඇත්තටම ක්ලාසස් ගොඩකට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මට ගේමක් ගන්න පුළුවන්. ඔව්. ඒ වුණාට සර්ගේ දැන් මේ ලෙටර්ස් වලින් ඇත්තටම එන එහෙම ඉගෙනගෙන නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි මේ ලෙටර්ස් වලට ඒක සවුන්ඩ්ස් ගැන ඉගෙන ගත්තේ. එතකොට ඇත්තට මේක හරියම ලේසි මෙතඩ් එකක් කියලා පේනවා. මොකද ඕන වචනයක් අර ඒ වගේන සවුන්ඩ් එකත් එක්ක කතා කරනකොට හරියම ඊසි එක. දැන් අපි ලොකු වචන කතා කරනකොට ඒක ඇත්තටම මනසට යනවා හරි අඩු වෙන එක. අපි බය වෙනවා මේ ලොකු වචනයක් තියෙනකොට කොහොමද මේක කියවන්නේ කියලා. ඒ වුණාට දැන් සර් මේ අපිට කියලා දෙන ක්‍රමය අනුව ඇත්තටම හරියම ලේසි ඒක. ඉතින් ඇත්තටම සර් මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මේක ඇත්තටම චූටි කාලේ ඉඳන් අපේ දරුවන්ට ඉස්කෝලවල වල ඇත්තටම කරන්න ඕන දෙයක්. ඒක මං හිතන්නේ පාලකයෝ තේරුම් අරගෙන මොකක් හරි ක්‍රමයක් යොදනවා නම් අපේ දරුවන්ට ඇත්තටම මං හිතන්නේ ලොකු පිටුවහලක් වෙනවා ඒ දරුවන්ට ඉගෙන ගන්න. එහෙම වුණා නම් අද ටියුෂන් ක්ලාසස් වලට යන්න ඕනේ නෑ ළමයිට. ඉස්කෝලෙන් පිට වෙනකොට හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කතා කරන්න. ඉතින් ඇත්තටම සර්ට ගොඩක් පින් දෙනවා සර් මේ කරන දෙයට. කියන්නේ දැන් මම ඇත්තටම ටිකක් වයසක කෙනෙක්. මම ගවර්න්මන්ට් සර්වන්ට් කෙනෙක් විදිහට වැඩ කළා. දැන් මම රිටයර් වෙලා ඉන්නේ. ඒ වුණාට ඉතින් මට දැන් අහු වුණේ පළවෙනි වතාවට තමයි මේ වගේ හරිම ගැඹුරු දේවල් හරි සරලව කියලා දෙනවා. ඉතින් ඇත්තටම කවදාවත් මම මේම ලෙටර් සවුන්ඩ්ස් ඉගෙනගෙන නැහැ. ඉතින් ඇත්තටම සර්ට පින් දෙනවා ගොඩක්. සර් කරන්නේ ඇත්තටම ලොකු මෙහෙවරක් අපේ දරුවන්ට. මම කියන්නේ හැමෝටම කියන්නේ අම්මලා තාත්තලා මේ පාඩම් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා දරුවන් මේකට යොමු කරන්න කියන ඉල්ලීමත් මම කරනවා මේ වෙලාවේදී. ඇත්තටම සර් වගේ ගුරුවරු තමයි ඇත්තටම රටට ඕන වෙන්නේ. ඉතින් ඒක පාලකයෝ තේරුම් අරගෙන මොකක් හරි දරුවෝ වෙනුවෙන් වැදගත් වැඩක් මෙහෙවරක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම සර්ට ගොඩක් සැරයක් මම පින් දෙනවා නැවතත් සර් මේ කරන්නේ මේ යුගයේ යුග මෙහෙවරක් ජාතික මෙහෙවරක්. සර්ට ගොඩක් පින්. බුදු සරණයි. බොහොම ස්තුතියි. දරුවන් සරණයි. තව එක්කෙනෙක් දෙන්නම් අවස්ථාව. සර් මම නුවර නවරත්න විනාඩියක් ගන්නම් මම මේ මෙතුමිය කියපු කාරණාවට අදාළව ඒ දේ විතරයි මට කියන්න ඕනේ තහවුරු කරන්න ඕනේ. මේ රටේ පාලකයන්ට ගුරුවරයෙකුට රටේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගොඩනැංවීම සඳහා අවකාශයක් ලබා දෙන්න පුළුවන් මැදිහත් වීම කළ යුතුයි.
ඒක මං හිතන්නේ මෙතන මේ සමූහයේ ඉන්න ඕනෑම කෙනෙකුට Tamanට තියෙන එවැනි සම්බන්ධතා තියෙනවා නම් මේ සර්ගේ V3 මෙතඩ් එක ගැන අපි අවධානය යොමු කරවමු. මං අද පාඩම ගැන සාර්ථක අසාර්ථකභාවයේ 100%යි ඒ ගැන නෙවෙයි කියන්න ඕනේ. අර මහත්මිය ගත්ත ප්‍රවේශය ඉස්සරහට අරගෙන යමු. අපේ පැත්තෙන් සර් උපරිම මැදිහත් වෙනවා. මම පහුගිය සතියේ සර්ට පොඩි වොයිස් මෙසේජ් එකක් ෂෙයා කළා. මම මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකොණ්ඩ සරත් අබේකොණ්ඩ මහතාට නිතර මේ ගැන අවධානය යොමු කරනවා. ඔහුත් එකඟ වෙලා තියෙනවා මේ පිළිබඳ මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ භාර නිලධාරීන්ට සර් ගෙන්නලා සාකච්ඡාවකට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න. හරිම වැදගත් සර්. ස්තුතියි. සුබ රාත්‍රියක් සර්ට. right අපි තව එක්කෙනෙක්ට අවස්ථාව දෙන්නම් මේ අනිත් අයට අවශ්‍ය නැති අයට අයින් වෙලා යන්න පුළුවන් ඈ ලෙසන් එක දැන් අද දවසේ ලෙසන් එක අවසන් කරලා තියෙන ටයිම් එකත් ඉවරයි මට අර ඔයාලගේ අදහසක් දැනගන්න තමයි ඕනේ මේකෙන් ඔයාලට දෙයක් ලැබෙනවද කොහොමද මොකක්ද කියන එක ගැන හෙලෝ සර්. ඔව් ඔව් ඇත්තටම සර් මේකෙන් දෙයක් හැමෝටම ලැබෙනවා මං හිතන්නේ පෞද්ගලිකව මං ගත්තොත් මට ගොඩාක් දේවල් ලැබෙනවා මේකෙන් මොකද අර සර් කිව්වා වගේ ඉංග්‍රීසි එපා වෙච්ච කාලයක හිටපු අපිට සර්ව හම්බ වෙනවා කියන එක මහා ලොකු ලොකු දෙයක් මොකද හත්තු පිපෙනවා වගේ හරියට ගුරුවරු ඉන්නවා සර් ඔක්කොම කරන්නේ බොරු සර්ත් එක හිතනකොට මොකද හැමෝම මේ අරක දානවා මේක දානවා ෆොරිනර්ස් ලව ගෙනල්ලා උගන්වනවා ඇත්තටම ඒක ඇතුලේ ගත යුත්තක් නෑ නිකන් දවස් 3න් කරනවා 5න් කරනවා කියලා දරුවන්ව වැඩිහිටියන්ව රවට්ටන එක තමයි අපේ රටේ කරන්නේ. ඒ අතින් මාර හොඳ මට ඒක ගැන කියන්න වචන නැහැ සර්. හරි දේ හරි විදිහට සර් දරුවන්ටයි වැඩිහිටියන්ටයි දෙනවා. ඒක ඇති සර් මේ අර මිනිසුන්ට මම බෞද්ධයෙක් විදිහට නිර්වාණය දොර ළඟා කරගන්නත් හොරෙක් නොවි අධ්‍යාපනයේ හරියට දෙන එකම තමයි සර් කරන්නේ. ඒකට මම හිස නමල ආචාර කරනවා. මොකද සර් වගේ ගුරුවරු පහළ වෙන්නේ නැහැ. සර් මිනිස්සු අතරට ආපු හොඳ ගුරුවරයෙක් කියලා මම හිතනවා. මොකද ඔක්කොම ඉන්නේ හොරු මේ රටේ. ඒක නිසා. thank you sir. බොහොම ස්තුතියි. right එහෙමනම් ඔන්න මේ අපේ අදහස් ටික දැක්වුවා මේ අපේ ලෙසන් එක අද දවසට මෙතනින් අවසන් වෙනවා. එතකොට අපේ නැවත බ්‍රහස්පතින්දා අපේ අර මූට්ටු පද ලෙසන් එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන. ඒතර මේ අකුරු ලෙසන් එක අපි සවුන්දට තමයි කරගෙන යන්නේ. ඊළඟ සවුන්දට මේ ලෙසන් එක ඔයාලට හම්බ වෙනවා. මේ එතකොට මම අර කිව්වේ පොඩි කාරණයක්. ඒක මේ මම මේ ලෙසන් එක අවසන් කරන්නම් මේ රෙකෝඩින් එක ස්ටොප් කරලා